Hi, welcome to my YouTube channel. ඉතින් ඔන්න අද වෙනස් වීඩියෝ එකක්. ඉතින් ඔයාලා thumbnail එක දකින්න ඇති. වෙනදට නම් මම කොහේ හරි travel කරන වීඩියෝ එකක් නැත්නම් food review එකක් ඒ වගේ වීඩියෝ එකක් නේ අරන් එන්නේ. ඉතින් අද මගේ cancer journey එක ගැන කතා කරන්න යන්නේ. ඉතින් වෙනද මගේ වීඩියෝ එක වැළුවේ නැතත් මම හැමෝටම ආරාධනා කරනවා මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඔයාට නැති වුණත් ඔයාගේ ළඟ ඉන්න කාටම හරි මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මුලින්ම මම කියන්නම් මම කොහොමද මේ කැන්සර් එක අඳුනගත්තේ කියලා. මට තිබ්බේ thyroid cancer එකක්, papillary thyroid carcinoma. ඉතින් ඒක මම අඳුනගන්න කියන්නේ මම දැනගෙන හිටියේ නෑ thyroid cancer කියලා දෙයක් තියෙනවා කියලාවත්. ඉතින් කොහොම හරි අවුරුද්දක් එකහමාරක් විතර තිස්සේ මගේ මේ බෙල්ලේ මේ හරියේ පොඩි ලම්ප් එකක් තිබුණා. ඔයාලා දන්නවා ඇති thyroid gland එක කියන්නේ thyroid ග්‍රන්ථිය කියලා කියන්නේ සමනලයේ හැඩයට තියෙන ග්‍රන්ථියක්. ඉතින් ඒ ග්‍රන්ථියෙන් අපේ ඇඟට අවශ්‍ය අත්‍යවශ්‍ය හෝමෝන කිහිපයක් නිපදවනවා. මේන් හෝමෝන්ස් දෙක තමයි T3 T4 කියන්නේ. ඉතින් මේ හෝමෝන් දෙක අත්‍යවශ්‍ය හෝමෝන් දෙකක්. ඉතින් කොහොම හරි මම මුලින්ම අඳුනාගත්තේ මගේ මෙහෙම බෙල්ලේ පොඩි ලම්ප් එකක් තිබුණා. අවුරුද්දක් එකහමාරක් තිස්සේ මම මෙහෙම කෙල ගිලිනකොට මෙතන ඒ ලම්ප් එක උඩට පල්ලෙහාට යනවා. ඉතින් මම ඒක දැනගෙන හිටියා මොකක් හරි එතන තියෙනවා කියලා. ඒ වුණාට මම ඒක එච්චර කියා කරේ නෑ. එච්චර සීරියස් දෙයක් තියෙයි කියලා මම හිතුවේ නෑ. ඉතින් කොහොම හරි මම මේක අඳුනගත්තේ 2025 වල ජනවාරි වල. ඉතින් කොහොමද අඳුනගත්තේ කියලා කියනවා නම් මම මේක ගැන දැනගෙන හිටියේ නැහැ. හැබැයි ජනවාරි මාසේ අපිට වෙඩින් එකක් තිබුණා. ඒ වෙඩින් එකට යන්න අපි ලෑස්ති වෙලා වෙඩින් එක තිබුණේ කැන්ඩිවල. අපි මාතලේ මගේ හෝම් ටවුන් එක මාතලේ. ඉතින් මාතලේ ගිහිල්ලා ඉද්දී වෙඩින් එකට යන කලින් දවසේ හස්බන්ඩ් හෙයා කට් එකක් ගන්න සැලොන් එකට ගියා. ඉතින් ඒ සැලොන් එකේ විසිටර්ස්ලා ඉඳ ගන්න තැන මම ඉඳගෙන මට වෙන කරන්න වැඩක් නැති හින්දා මම වීඩියෝස් බල හිටියා. ඉතින් ඔහොම ඉන්නකොට මට එක වීඩියෝ එකක් හම්බුණා. ඔයාලා හැමෝම දන්නවා ඇති දිල්තාරා ජයලත් එයාගේ වීඩියෝ එකක්. ඉතින් ඒ වීඩියෝ එකේ තිබුණේ එයාගේ බෙල්ලේ පොඩි ලම්ප් එකක් තිබිලා තියෙනවා. ඒ ලම්ප් එක ඒ වගේම ඉහළ පහළ යනවා. සහ පස්සේ එයාලා අඳුන ගන්නකොට ඒක කැන්සර් එකක් කියලා. ඉතින් ඒ වෙනකොට මට මගේ මේ බෙල්ලේ මෙහෙම ගොයිට එකක් නැත්තම් ලම්ප් එකක් තියෙනවා කියලා මතකයට ආවේ නැහැ. මට මතක් වුණේ හස්බන්ඩ්ගේ බෙල්ලේ පොඩි මෙතන පොඩි ලිම්ෆ් නෝඩ් එකක් ඉදිමිලා වගේ ගතියක් තිබුණා. ඉතින් මට ඊට පස්සේ අනිවාර්යෙන් ඒක පෙන්වන්න ඕනි කියන එක තමයි හිතුනේ. මම එයා හෙයා කට් එක උන්නාට පස්සේ කිව්වේ මෙහෙම එකක් තියෙනවා, ඔයාගෙත් තියෙනවා, මේ වීඩියෝ එක බලන්න, මේකෙත් එයාගේ තිබිලා තියෙනවා. ඉතින් අපි ඉක්මනට පෙන්නමු. පෙන්නලා මේක මොකක්ද කියලා ඒක ක්ලියර් කරගමු. එතකොට හරිනේ කියලා කිව්වා. ඊට පස්සේ එයා කිව්වේ ඒක කලබල වෙන්න දෙයක් නැහැ. අපි වෙඩින් එකට ගිහින් ඊට පස්සේ අපොයින්ට්මන්ට් එකක් දාගමු කියලා. ඉතින් කොහොම හරි වෙඩින් එකට පස්සේ දවසේ අපි අපොයින්ට්මන්ට් එකක් දාගෙන ડોක්ටර් අතුල්ගමට අපොයින්ට්මන්ට් එක දැම්මේ කැන්ඩි. ඊට පස්සේ එතෙන්ට යනකම්ම මගේ එක පෙන්වන්න ඕනි කියලා මේ තීරණය කළා තිබුණේ නැහැ. ඊට පස්සේ හස්බන්ඩ් කිව්වා ඔයාගෙත් මෙහෙම මේ බෙල්ලේ මේ ගෙඩියක් වගේ වට අහු වෙනවනේ මෙතන. ඒකත් අපි පෙන්නමු කියලා. ඉතින් කොහොම හරි එතෙන්ට ගිහිල්ලා මගේ එකටත් අපොයින්ට්මන්ට් එකක් දාගෙන කොහොම හරි අපි දෙන්නම පෙන්නුවා. ඊට පස්සේ අපි දෙන්නගෙම මේ ලම්ප්ස් බලලා ડોක්ටර් තීරණය කරේ හස්බන්ඩ්ගේ ඒ බෙල්ලේ තියෙන ලිම්ෆ් නෝඩ් එක ඉදිමිච්ච ගතියට වඩා මගේ එකට ප්‍රයොරිටි දීලා ඒක ස්කෑන් කරලා අවශ්‍ය නම් FNAC ටෙස්ට් එකක් කරන්න කියලා. FNAC ටෙස්ට් එකක් කියන්නේ මොකක්ද කියලා ඒ වෙනකොට මම දැනන් හිටියේ නැහැ. ඉතින් ડોක්ටර් කිව්වේ ෆයින් නීඩල් එකකින් මෙතනට ඉන්ජෙක්ෂන් කට් එකකින් වගේ පොඩි සිහින් කට් එකකින් මෙතනින් යනලා රුධිරය, පටක, සෛල සාම්පලයක් අරගෙන ඒක චෙක් කරන ටෙස්ට් එකක් කියලා. ඉතින් කොහොම හරි
අල්ට්‍රාසවුන්ඩ් එක කරා. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකකින් මෙතන අපි වෙන තයිරොයිඩ් ග්‍රන්ථිය සාමාන්‍යයෙන් තියෙනවට වඩා පොඩි ලොකු ගතියක් තියෙනවා. ලොකු නොඩියුල් එකක් තියෙනවා. ඒ වුණාට ඒක අපිට හරියටම අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකකින් කියන්න බෑ. මෙතන ඩොක්ටර් රෙකමන්ඩ් කරලා තියෙනවා ඔයාට FNAC ටෙස්ට් එකක් කරනවා නම් හොඳයි කියලා. ඉතින් ඔයා කරනවද කියලා මට ඒ වෙලාවේ මගේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක කරපු ඩොක්ටර් ඇහුවා. ඊට පස්සේ මම කිව්වා ඔව් කමක් නැහැ එහෙනම් අපි කරමු කියලා. ඒක ගැන මට ඇත්තටම අයිඩියා එකක් තිබුණේ නැහැ. ඉතින් කොහොම හරි ඉතින් මං හිතුවේ නෑ ඒක රිදෙනවද නැද්ද කියලාවත් ඒකේ ප්‍රොසීඩියර් එක මොකක්ද කියලාවත් මං දැනන් හිටියේ නැහැ. ඉතින් කොහොම හරි ඩොක්ටර් මෙතන ජෙල් එකක් ගහලා ෆයින් නීඩල් එකකින් චූටි ඉදිකටු තොඩක් වගේ එකක් ඒකෙන් කිහිප සැරයක් මෙහෙම ඇතුළට යවන ගමන් සාම්පල් ගත්තා. ඊට පස්සේ ඒකේ රිසල්ට්ස් එන්න සතියක් වගේ යනවා කියලා කිව්වා. ඉතින් කොහොම හරි මම ඒත් දැනන් හිටියේ නෑ ඒක චෙක් කරන්නේ ඒක බයොප්සි එකක් තමා ගන්නේ කැන්සර් චෙක් කරන්න ඒ වගේ මම දැනන් හිටියේ නැහැ. ඉතින් මම නෝමල් එකේ දවස් 3ක් 4ක් වගේ හිටියා. ඒ ටෙස්ට් එක රිසල්ට්ස් එන්නේ මෙච්චර කාලයක් ගන්න මොකද කියලා මම හිතුවා. ඊට පස්සේ මම ඒ ගැන සර්ච් කරා. ඇයි එහෙම මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ගාව ලම්ප් එකක් ඇවිල්ලා ඒකෙන් මොකද්ද වෙන්නේ කියලා ඒ බයොප්සි ටෙස්ට් එකක් කියන්නේ මොකද්ද කියලා මම ඉගෙන ගොඩාක් සර්ච් කරා. ඊට පස්සේ සර්ච් කරනකොට තමයි මම දැනගත්තේ මේකෙන් කැන්සර්ස් තියෙනවද කියලා අඳුරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඉතින් හොඳටම බය වුණා. මට රිසල්ට්ස් එක එනකන් දැන් මොකක් වෙයිද කියලා හිතාගන්න බැරි වුණා. ඒත් මම හිතුවේ නෑ ඒක කැන්සර් එකක් වෙයි කියලා. කොහොම හරි රිසල්ට්ස් 6 වෙනි දවසේ වගේ අපි ටෙස්ට් එක කරලා දවස් 6කින් වගේ අපිට රිපෝට් එක හම්බුණා. ඊට පස්සේ ඒත් අපි ගිහින් පෙන්නුවේ ડોક્ટર ඇතුල්ගමට. ડોક્ટર ඇතුල්ගම කිව්වේ මේක 75% වලට වඩා කැන්සර් එකක් වීමේ සම්භාවිතාවය වැඩි කියලා තමයි ඒ වෙලාවේ කිව්වේ. ඉතින් ඒ වෙලාවේ ඔක්කොම ස්ටොප් වුණා වගේ තමයි අපි බය වුණා ගොඩක්. ඉතින් මෙච්චර දැන් මම ඒ වෙනකොට අවුරුදු 28ක් 28ේදී ඒ වගේ කැන්සර් එකක් එන්න පුළුවන්ද අපි දන්නේ නැහැ. ඒ කැන්සර් එක එන මොන වයසද මොන වගේ ප්‍රොසීඩර් එකක්ද ඊළඟට තියෙන්නේ. අපි දන්නේ සාමාන්‍යයෙන් කැන්සර් එකක් හැදුනහම කීමෝതെරපි ගන්න ඕනේ නැත්නම් කරන්ට් අල්ලන්න ඕනේ. ඒ වගේ ලොකු ප්‍රොසෙස් වලට ඊට පස්සේ කොණ්ඩේ නැති වෙනවා, අයිබ්‍රෝස් නැති වෙනවා, ඇඟ වීක් වෙනවා. සමහර කට්ටිය ජීවිතෙන් යාලට සමුගන්න වෙනවා. ඒ වගේ අත්දැකීම ඇති කියලා තමයි අපි හිතුවේ. ඉතින් අපි ඒ ගැන හොඳටම බය වුණා. ඒ ડોක්ටර් අපිව රිලැක්ස් කරන්න කිව්වා. it is a good cancer. ඒ වුණාට මම දන්නවා මම හිතන්නේ කැන්සර්ස් වල good bad කියලා දෙයක් නැහැ. ඒ වුණාට මේක සුව කළ හැකි කැන්සර් එකක්. ඒ කියන්නේ 100%ක්ම සුව කළ හැකි කැන්සර් එකක් කියලා තමයි ડોක්ටර් කිව්වේ. ඒ වගේම ඒ වෙලාවේ ડોක්ටර් මට මාව රිලැක්ස් කරන්න කිව්වා. එහෙම වෙන්නේ නැති. මේ ඔයා දකින්න නැති එළිය හිටපු නර්ස් කෙනෙකුත් දුව ඉන්නවා. එයාටත් ඒකම කරා. ඒ විදිහටමයි ප්‍රොසීඩියර් එක. එයා නෝමල් ලයිෆ් එකක් ගත කරනවා දැන්. ඔයාටත් ඒ විදිහට නෝමල් වෙන්න පුළුවන්. මේක එච්චර ලොකු දෙයක් නෙමෙයි. වැදගත්කම තියෙන්නේ ඉක්මනින්ම සර්ජරි එක දාගෙන තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක රිමූව් කරන්න ඕනේ. ඒක තමයි ඊළඟ ස්ටෙප් එක ඔයාට කරන්න තියෙන්නේ කියලා. ඊට පස්සේ දැන් මට ඒව ගොඩාක් ඒ දේවල් දැන් ડોක්ටර් කියපු දේවල් ඔළුවට ගියෙත් නෑ. ඒ වෙලාවේ දැන් මං ස්ට්‍රෙස් වෙලා ඉන්නේ. මට කැන්සර් එකක් තියෙනවා කියලා මට දැන් 75% වලට වඩා වැඩි සම්භාවිතාවයක් තියෙනවා ඒක තියෙන්න. ඉතින් ඒ ගැන හිතලා ගොඩක් ස්ට්‍රෙස් වෙලා හිටියේ. ඉතින් ડોක්ටර්ගේ රූම් එකෙන් එළියට ආවට පස්සේ ඇත්තටම උනේ අඬන එක තමයි. ඒ කියන්නේ අපි දන්නේ මේක මොන වගේද කියලා. කැන්සර් එකක් කිව්වම ගොඩක් කට්ටිය බය වෙනවා. ඉතින් මං අඬන පටන් ගත්තා. ඒ වගේම මම අඬනවා දැකලා හස්බන්ඩ්ුත් අඬන්න පටන් ගත්තා. ඉතින් කොහොම හරි එහෙම තමයි. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ගෙදර අයට කියන්නත් බෑ මට දැන් කැන්සර් එකක් මේක කියලා. ඊට පස්සේ ඉතින් මං ඒක ගෙදරට කියන්නත් ඕනේ. ඉතින් කොහොම හරි මම ගෙදර ගිහිල්ලා අඬන්නේ නැතුව අම්මට කිව්වා මෙහෙම
75ක් වගේ මගේ කැන්සර් එකක් වෙන්න ඇති කියලා කිව්වා. අපි හරියට දන්නේ නැහැ. ඒත් සර්ජරි කරලා තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක රිමූව් කරන්න ඕනේ කියලා කිව්වා කියලා. ඊට පස්සේ ඉතින් මං කොච්චර නෝමල් විදිහට අම්මට ඒක කිව්වත් අම්මත් අඬන්න පටන් ගත්තා. ඉතින් මටත් ඉතින් එතකොට හෙන්න අවුල්. ඒ වුණත් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. මේක තමයි ඉතින් ඊළඟ ප්‍රොසීඩියර් එක කියලා හිතලා. ඉතින් මට ඒ වෙලාවෙ ඉඳන් ඊට පස්සේ හිතුනේ මං කොහොම හරි මේක හොඳ කරගන්නවා කියලා. ඊට පස්සේ මං දන්නේ මේ කැන්සර් එක මොන වගේ එකක්ද, කොහොමද ඊළඟ ට්‍රීට්මන්ට්ස් කරන්න ඕනේ, මට මොන වගේ දේවල් වෙයිද මම දන්නේ නැහැ. ඉතින් මං එදා ඉඳන් හැමදේම සර්ච් කරන්න පටන් ගත්තා. මට කරන්න කියන හැමදේම මම සර්ච් කරලා දැනුම එකතු කරගත්තා මේ ලෙඩේ මොකක්ද කියලා. ඉතින් කොහොම හරි ડોක්ටර් මට කිව්වේ පුළුවන් තරම් ඉක්මනට සර්ජරි එක කරන්න කියලා. ඉතින් මට ඕනේ ළඟම දිනයක් සර්ජරි එකට දාගන්න. ඉතින් කොහොම හරි ડોක්ටර් කිව්වා කැන්ඩි හොස්පිටල් එකේ ડોක්ටර්ගේ ක්ලිනික් එකට එන්න. ඇවිත් බලන්න ඔයාට තියෙන ඩේට් එක මොකක්ද කියලා. ඊට පස්සේ ඒක ළඟ ඩේට් එකක් නෙමෙයි නා. ඔයා ප්‍රයිවට් වෙන හොස්පිටල් එකක් දාගෙන ඉක්මනට සර්ජරි එක කරගන්න කියලා. ඉතින් කොහොම හරි මට ඕනුනේ ඉක්මනටම ඩේට් එකක් දාගන්න. ඉතින් මං ડોක්ටර්ගේ ක්ලිනික් එකට ගියා. ડોක්ටර්ගේ ක්ලිනික් එක මම හිතන්නේ බදාදා වගේ දවසක මට හරියට මතක නැහැ. කොහොම හරි මම ගියා කැන්ඩි හොස්පිටල් එකට ගියාට පස්සේ තමයි මට කියන්නේ මම හිටපු මානසිකත්වය මට දෙගුණ තෙගුණ වුණා. එතනට ගියාට පස්සේ හරිම ලෙඩ්ඩු පුදුම අපහසුතාවයකට පත් වෙන්නේ ස්ටාෆ් එකේ තියෙන අකාරුණිකම හින්දා. මොකද මම ඒ කියන්නේ බය වෙන්නේ නැහැ. මම ඇත්තටම එතන අත්විඳා ඒ දේ ස්ටාෆ් එකට වෙනම පොලිමක්, තව එයාලගේ කියන්නේ අඳුරන කෙනෙක් හිටියොත් වෙනම පොලිමක්, ඒ වගේ මිනිස්සු උදේ ඉඳන් හිටපු මිනිස්සු පුදුම අපහසුතාවයකට පත් වෙන්නේ එතනට ආවහම. ඉතින් මම කොහොම හරි ඇතුළට ගියාට පස්සෙත් මට හම්බුනේ කොහොම හරි මාස 1.5කට පස්සේ වගේ ඩේට් එකක්. ඉතින් මම කොහොමත් අඳුරන කෙනෙක් ලව්වා එක වෙනස් කරගන්නවත් එහෙම මට උවමනාවක් තිබුණේ නැහැ. මට ඕනුනේ කොහොම හරි විදිහට ගිහිල්ලා ළඟ ඩේට් එකක් මට ලැබුණොත් මම ඒක කරගන්නවා, නැත්නම් මම ප්‍රයිවට් කරනවා කියලා. ඉතින් මං හොස්පිටල් එකෙන් එළියට ආවෙම මං හොස්පිටල් එකෙන් කීයටවත් සර්ජරි එක කරන්නේ නැහැ කියන තැන ඉඳලා. මොකද ඒ තරම් මට එතන එපා වුණා. ඒ මිනිස්සු පුදුම අකාරුණිකයි. ඒක මං කියන්න ඕනේ. ඉතින් කොහොම හරි මං එළියට ආවට පස්සේ මං එන ගමන්ම කැන්ඩි හොස්පිටල් කිහිපයකට කෝල් කරා. ආසිරි හොස්පිටල් එකට, සුවසේවන හොස්පිටල් එකට මං කෝල් කරාට පස්සේ මං ළඟම ඩේට් එක මට පුළුවන් වුණේ සුවසේවන හොස්පිටල් එකෙන් දාගන්න. ඉතින් ක්ලිනික් එකට ගිහිල්ලා දවස් 2කට පස්සේ මම සිකුරාදා දවසක මට මතක විදිහට සර්ජරි එකට ඩේට් එක දාගත්තා සුවසේවන හොස්පිටල් එකේ. ඉතින් ඊට පස්සේ ඒකට රෙඩි වෙන්න මට කිව්වේ 5ට උදේ 5ට කෑම කෑවට පස්සේ ආයෙ කන්න එපා කිව්වා. ෆාස්ටිං ඉන්න ඕනි කිව්වා. 7ට හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙන්න ඕනි කිව්වා. 12ට සර්ජරි එකට ගන්නවා කිව්වා. ඉතින් ඒ කැන්ඩි හොස්පිටල් එකෙන් මට කිව්වේ දවස් 2කට කලින් ඇඩ්මිට් වෙන්න ඕනේ. ඊට පස්සේ සර්ජරි එක කරනවා. ඊට පස්සේ සර්ජරි එක කරලා ඔයාගේ කන්ඩිෂන් එක අනුව ඩිස්චාර්ජ් කරන දවස හරියටම කියන්න බෑ කියලා. ඉතින් කොහොම හරි සුවසේවන හොස්පිටල් එකේ නම් මම ගියා උදේ 7ට ගියා, 12ට සර්ජරි එක කරා. පහුවදා 3 විතර වෙද්දී මාව ඩිස්චාර්ජ් කරා. ඒක තමයි ඒකේ ප්‍රොසීඩියර් එක උනේ. මම හිතන්නේ ඒක රෝගියෙක්ට හරිම පහසුයි. ඉතින් කොහොම හරි මම එදා 7ට ගියා. එදා යනකොටත් මං හිතන්නේ මොනවද දන්නේ මං හේතුව අපේ වෙහිකල් එකත් බ්‍රේක් ඩවුන් වෙලා තිබුණේ උදේ පාන්දර 5ට යන්න බලද්දි. ඒ වෙලාවෙත් මම හිතුවේ නෑ මං කොහොම හරි මේ හිත අධෛර්යමත් කරගන්නේ නැහැ. අපි කොහොම හරි ගිහිල්ලා මේක කරගන්නවා කියලා. ඊට පස්සේ අපි ඒ හොස්පිටල් බෑග්ස් ඔක්කොම අරගෙන බස් එකේ නැගලා අපි සුවසේවන හොස්පිටල් එකට ගියේ. වෙන වෙහිකල් එකක් ඒ වෙලාවේ පාන්දර 5ට මාතලෙන් අපිට දාන්න තිබුණේ නැහැ. ඉතින් අපි දන්නෙත් නැහැ අනපේක්ෂිත විදිහට අපි වාහනේට නගින්න හදද්දි තමයි මේ සිටුේෂන් එක අපිට මේව වෙලා තිබ්බේ. කමන්නේ අපි ගිහිල්ලා කොහොම හරි අපිට ඒ වෙලාවටම ඇඩ්මිට් වෙන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි හොස්පිටල් එකට ගියාට පස්සේ තීරණය කරේ කාපාක් එකේ වුණත් දවස් 2ක් ආයක නිකන් තියෙනවට වඩා ගෙදර තියෙන එක සේෆ් කියලා. ඉතින් ඒකත් අපි හොඳ විදිහට
හිතලා ඒක පොසිටිව් විදිහට හිතලා ඔපරේෂන් එකට ලෑස්ති වුණා. ඉතින් කොහොම හරි මගේ මං ඇඩ්මිට් කරාට පස්සේ මගේ බ්ලඩ් ප්‍රෙෂර් එක චෙක් කරා. ඒ වගේම බ්ලඩ් එකක් ගත්තා. මං හිතන්නේ ෆුල් බ්ලඩ් කවුන්ට් එකක්, ෂුගර් ඒව ටික බලන්න. ඊට පස්සේ කොහොම හරි ටික වෙලාවක් කොහොම හරි 12 වෙනකම් මට ඉන්න වුණා මගේ රූම් එකේ. 11:00 විතර යාලා සර්ජරි එකට ගන්න ඇඳුම මට ගෙනත් දුන්නා. ඒක ඇඳ ගන්න. ඊට පස්සේ කොහොම හරි 11:00 වෙනකම් නිශ්ශබ්දව හිටපු අපේ හස්බන්ඩ් මම ට්‍රොලියට නගිනකොටම කඳුළු ආවා යාගේ. ඇත්තටම ඒක දකින්න මම කියන්නේ මම හිතුවේ නෑ යාන්ටයි කියලා. ඉතින් ඒ වෙලාවේ ඒක මට ලොකු දුකක් වුණා. ඒ වගේ මට නම් සර්ජරි එකට ඇත්තටම බයක් තිබුණේ නැහැ. මට ඕනේ උනේ කොහොම හරි තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක අයින් කරලා හරි මොනවා හරි කරලා මේ ලෙඩේ සනීප කරගන්න. ඉතින් ඒ වෙලාවේ මුදල්වත් වෙන දෙයක් මගේ ඔළුවේ තිබුණේ නැහැ. කොහොමත් ඒක හැමෝටම වෙන දෙයක්. අපිට ලෙඩක් හැදුනොත් අපිට අපි වටා තියෙන කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපිට තියෙන එකම ප්‍රශ්නේ තමයි ලෙඩේ. ඉතින් මටත් ඒ වගේ ලෙඩේ හොඳ කරගන්න ඕන උනේ. කොහොම හරි මාව තියටර් එකට ගත්තා. ගත්තට පස්සේ මට ටික වෙලාවක් තියටර් එක ඇතුළට යන්න කලින් මට ඇවිල්ලා කතා කරා ඇනස්තීසියා දෙන ડોක්ටර්. ඒ ડોක්ටර් ඇවිල්ලා මගෙත් එක්ක කතා කරා හරිම ෆ්‍රෙන්ඩ්ලි විදිහට. එයා කිව්වේ මට මොන හරි ඇලර්ජිස් තියෙනවද කියලා ඇහුවා. ඊට පස්සේ ඒ වගේ මගේ නම මගේ විස්තර ටිකක් අහලා එයා හරිම ෆ්‍රෙන්ඩ්ලි විදිහට කතා කරලා ගියා. ඊට පස්සේ මාව තියටර් එකට ගත්තට පස්සේ මගේ ડોක්ටර් ආවා. ડોක්ටර් ඇතුල්ගම එයාව මතක් කරන්න ඕනේ. එයා හින්දා තමයි මගේ සර්ජරි එක සාර්ථක වුණේ. ඉතින් ડોක්ටර් ඇතුල්ගම ඇවිල්ලා කොහොම හරි මට හායි කියලා කිව්වා. ඊට පස්සේ ඇනස්තීසියා දෙන ડોක්ටර් මට කිව්වා මගේ අතට මේ අතට කැනියුල එක ගහලා තිබ්බේ. ඊට පස්සේ මේ අත දිගේ පොඩි දැවිල්ලක් වගේ ආයි. ඊට පස්සේ අවුලක් නැති වෙයි කියලා කිව්වා. ඒ කියන්නේ මාව නිර්වින්දනය කරන්න. ඉතින් මට දැනුණා නිකන් අත දිගේ මොකක් හරි යනවා වගේ දැනුණා ඇත්තටම. ඊට පස්සේ ඔළුවේ නිකන් වතුර පිරෙනවා වගේ ෆීලිං එකක් තමයි ආවේ. එතකොට එතන ඉහට මට කිසි දෙයක් මතක නැහැ. නිකන් නිදාගත්ත උනත් අපිට හීනයක් හරි පේනවනේ. එහෙමවත් නැහැ. නිර්වින්දනය කරනවා කියන එක පළවෙනි අත්දැකීම මම ලැබුවේ සර්ජරි එකෙන්. ඉතින් මට කිසි දෙයක් මතක නැහැ. කිසිම පේන් එකක් නැහැ. මොකුත් නැහැ. මම කොහොම හරි පැය 2කට විතර පස්සේ මට ඔපරේෂන් එක ඉවර කරා. ඉතින් සමහර අය නම් තයිරොයිඩ් සර්ජරි එක කරාට පස්සේ ICU එහෙම දාන්න ඕනේ වෙන අවස්ථා තියෙනවලු. ඒ වුණාට ડોක්ටර් ඇතුල්ගමගේ ගොඩක් සර්ජරි වල ICU දාන්න උවමනාවක් වෙන්නේ නැහැ කියලා තමයි හොස්පිටල් එකෙන් උනත් මට කිව්වේ. ඉතින් කොහොම හරි මාව සර්ජරි එක කරලා තියටර් එකෙන් එළියට ගෙනල්ලා ටිකක් වෙලා තියලා ඉවරලා තමයි මාව රූම් එකට දාන්නේ. ඉතින් ඒ වෙලාවේ ડોක්ටර් එළියට ඇවිල්ලා කියලා තිබුණා හස්බන්ඩ්ටයි අම්මටයි. ඒ වෙලාවේ අම්මයි හස්බන්ඩ්යි තමයි හිටියේ. ඒ දෙන්නට සර්ජරි එක සාර්ථකව කරා. ඔයා ඇවිල්ලා කතා කරන්න කියලා දැන් සිහිය එන ගමන් තියෙන්නේ කියලා. කොහොම හරි හස්බන්ඩ් ඇවිල්ලා මට කතා කරලා තිබුණා. ඒත් මට ඒ වෙලාවේ ඇත්තටම පළවෙනි පාර කතා කරද්දී ඇහිලා තිබුණේ නැහැ. ඉතින් එයා ඊට පස්සෙත් ගොඩක් ස්ට්‍රෙස් වෙලා තිබ්බේ කතා කරේ. ඒ කියන්නේ මට සිහිය ඇවිල්ලා නැහැ මොකද කියලා. එයා ඒ වෙනකොටත් නිර්වින්දන වීඩියෝස් ගොඩක් බලලා තිබ්බා. ඒ වීඩියෝස් වල සමහර කට්ටිය ඒ නිර්වින්දනය කරාට පස්සේ එහෙම මැරිච්ච කට්ටිය පවා හිටියා. ඉතින් ඒකෙමුත් එයා කිව්වා එයා ස්ට්‍රෙස් වෙලා හිටියේ කියලා. හැබැයි දෙවෙනි පාර ඇවිල්ලා එයා මට කතා කරද්දී මට ඇහුණා කවුරු හරි මගේ ඔළුව අත ගාලා කතා කරනවා. එතකොට මං ඇස් ඇරියා. ඊට පස්සේ ඒත් ඇස් ඇරලා මම කිව්වේ මට නිදිමතයි කියලා. ඊට පස්සේ එහෙමම මම ආයෙත් නිදා ගන්න නැති මට එතන ඉහටත් මතක නැහැ. ඊට පස්සේ මාව ආයෙත් මගේ රූම් එකට ගෙනාවා. රූම් එක ගැන කතා කරොත් ඇත්තටම මේ අපේ ෆැමිලි එකේ කිප දෙනෙක්ට උනත් ඉන්න පුළුවන් ඒ රූම් එකේ. මගෙත් එක්ක හිටියේ මගේ හස්බන්ඩ්ුයි වෙලාවකට අම්මා හිටියා. සමහර වෙලාවට නංගි හිටියා. ඉතින් අප්පච්චිත් බලලා යන්න සැරින් සැරේට ආවා. ඉතින් ඇඳවල් දෙකක් තිබුණා. පේෂන්ට් එක ඇඳයි නවතින අයට ඇඳකුයි. ඊට පස්සේ AC තිබුණා, ඇටච් බාත්රූම් තිබුණා, TV එකක් තිබුණා, ඒ වගේම ටේබල් එකක් තිබුණා, ටෙලිෆෝන් තිබුණා.
ඒ වගේ ගොඩක් ෆැසිලිටිස් තිබ්බා. ඇත්තටම ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ හොඳ ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් හිටියා. ලෙඩාගේ මානසිකත්වය වටන්නේ නැති හරිම හොඳ හැම වෙලේම hina වෙලා ඉන්න හොඳ ස්ටාෆ් එකක් හිටියා. ඒ වගේම පේෂන්ට් ඉන්න හැම දවසකම 3 වේලෙම මීල්ස් හම්බ වෙනවා. ඉතින් ඒ විදිහ හරිම හොඳ වාතාවරණයක් තමයි මට හොස්පිටල් එක ඇතුලේ තිබුණේ. ඉතින් මං සර්ජරි කරලා ආවට පස්සේ මට මතකයි මට සේලයින් දෙනවා. මං ඔයාලට අතරින් පතර වීඩියෝ ක්ලිප්ස් දාන්නම්. ඊට පස්සේ සර්ජරි කරලා ආවට පස්සේ නම් එතරම් මං අවංකවම කිව්වොත් මට අමාරුයි කියන්නේ මට කිසිම දෙයක් කන්න බෑ. උගුරෙන් පල්ලෙහාට වතුර ටිකක් යනකොට උනත් මෙහෙ පිච්චෙනවා වගේ දැනෙනවා. ඒක මට රෑ තිබුණා. හස්බන්ඩ් මට සුප් එකක් එහෙම පෙව්වා. ඒක බොන්න බෑ. මම එයාටත් මතකයි මට එපා කියලා කිව්වා. මට බොන්න බෑ කියලා සැර කරා. ඒ කියන්නේ මට අර ස්ට්‍රෙස් එක වගේ හිටියේ කන්න බොන්න බෑ. මෙහෙ පිච්චෙනවා වගේ ඒ සර්ජරි එක කරපු ගමන්ම ඒ දවසම මම එතකොට මොකුත් කාලා නැහැ. මට අර පෝපු සුප් ටික විතරයි. ඊට පස්සේ කොහොම හරි මං ඒ දවසම මට බෙල්ල කෙලින් කරන්න නැගිටින්න බෙහෙත් බොන්න නැගිටින්න මොකුත් බෑ. ඒවා කවුරු හරි මාව නැගිටවන්න ඕනේ. ඒ ඔක්කොම මගේ හස්බන්ඩ්ුයි නංගී තමයි මගේ ළඟ ඉඳන් කරේ. ඊට පස්සේ කොහොම හරි පහුවදා උදේ නැගිටිද්දි දවසක්ම කන්නේ නැතුව ඉඳලා පහුවදා උදේ නැගිටිද්දි මට හොඳටම බඩගිනි. ඊට පස්සේ කොහොම හරි මට මතකයි ඉන්දියාප්ප තමයි දා මට උදේට තිබුණේ. ඒකත් මට මතකයි. මොකද මං එච්චර බඩගින්නේ හිටියේ. කොහොම හරි මං උදේ නැගිටලා එදා මට ටිකක් හොඳයි. ඒ කියන්නේ රෑ නිදියගෙන නැගිට්ටට පස්සේ අර තිබ්බට වඩා අමාරුව ටිකක් අඩු වෙලා කොහොම හරි ඊට පස්සේ අපි මේ මූණ හොදලා ඒවා ඔක්කොම කරලා මං ඇත්තටම ඉදියාප්ප මට එච්චර කන්නත් බෑ. මං 8ක් විතර කෑවා මට මතකයි. ඉතින් බඩගින්නේ. එහෙනම් බඩගින්නේ ඉන්නත් හොඳ නෑ. උනාට මට අමාරු හින්දා මට කන්න බැරි වුණා. ඒක කියන්න ඕනේ. ඊට පස්සේ හැබැයි පහුවදා ඉඳන් නම් ඒ පේන් එක අඩු වෙලා නෝමල් වෙනවා. ඔයාලා මේ සර්ජරි කරන්න ඉන්නවා නම් බය වෙන්න එපා. ඇත්තටම සර්ජරි කරනවා නම් අපිට දැනෙන්නෙම නෑ. අපිව ඇනස්තීසියා දීලා අපිව නිර්වින්දනය කරලා තියෙන්නේ. ඒකින්ද කිසිම පේන් එකක් අපිට දැනෙන්නේ නැහැ. හැබැයි එදා දවස අමාරුයි ටිකක්. ඒ අමාරුවත් විඳ ගන්න බැරි මැරෙන්න තරම් අමාරුවක් නෙමෙයි. ඒක අපිට දරා ගන්න පුළුවන් විදිහ අමාරුවක්. ඉතින් කොහොම හරි ඊට පහුවදා ડોක්ටර් හවසත් මාව බලන්න ආවා. බලන්න ඇවිල්ලා මේ කිව්වේ අවුලක් නෑ. සර්ජරි එක හොඳට සාර්ථකව කරා. අපි ඔයාගේ ලිම්ෆ් නෝඩ් තයිරොයිඩ් ග්ලෑන්ඩ් එකත් එක්ක ලිම්ෆ් නෝඩ් 19ක් ගැලෙව්වා. ඒ කියන්නේ ડોක්ටර් කවුන්ට් කරලා කිව්වේ නැහැ. ලිම්ෆ් නෝඩ්ස් ගොඩක් ගැලෙව්වා. පස්සේ තමයි මම දැනගත්තේ 19ක් කියලා. ලිම්ෆ් නෝඩ්ස් ගොඩක් එතන තයිරොයිඩ් ග්ලෑන්ඩ් එකත් එක්ක තිබ්බ ලිම්ෆ් නෝඩ් ගොඩක් ගලවලා අයින් කරා. ඒකින්ද ඔක්කොම ක්ලියර් කරලා තියෙන්නේ. ඔයා බය වෙන්න එපා. දැන් ඔයා ගොඩක් දුරට නිරෝගී. අපි බලමු රිපෝට් එනකම්. රිපෝට් ආවට පස්සේ අපි බලමු ඉදිරි ප්‍රොසෙස් එක මොකක්ද කියලා සහ මැහුම් කපන්න සතියකින් එන්න කියලා. ඉතින් ඊට පස්සේ නම් මට හොස්පිටල් එකකින් ටී හම්බුණා, දවල් මීල් එක හම්බුණා. ඒවා ඔක්කොම ගත්තා. ඒක ගැටලුවක් උනේ නැහැ. පොඩි පේන් එකක් තිබුණා. ඊට පස්සෙත් ඒක ගැටලුවක් නැහැ. ඊට පස්සේ කාලා බීලා ඉන්නකොට අවුලක් නැති වුණා. පස්සේ හවස ටිකට් කැපුවා. ඒ කියන්නේ ඩිස්චාර්ජ් කරා. ඊට පස්සේ ගෙදර එනකොටත් මම වෙහිකල් එකක් දාගෙන ආවේ. මොකද අපේ කාර් එක එතකොටත් ගෙදර තිබුණේ බ්‍රේක් ඩවුන් වෙලා. අපි හදන්න හස්බන්ඩ් ගෙදර ගියෙත් නැහැ. ඊට පස්සේ අපි ඒ වෙලාවෙත් ඒ ඩ්‍රයිවර්ටත් අපි ඉන්ෆෝම් කළා මෙහෙම බෙල්ල ඔපරේෂන් කරපු පේෂන්ට් කෙනෙක් යන්නේ කියලා. පරිස්සමට ගෙදර ගියා. ඉතින් ওই ටික තමයි සර්ජරි ප්‍රොසෙස් එක. ඊට පස්සේ අපි රිපෝට් එක බලාපොරොත්තුෙන් පැතොලොජි රිපෝට් එක එන්න සති 2ක් වගේ කාලයක් යනවා කියලා කිව්වා. සතියකින් වගේ මැහුම් කපන්න මට එන්න කිව්වා. මේ ડોක්ටර් කිව්වා ડોක්ටර් දාලා තියෙන්නේ දිය වෙන මැහුම් නෙමෙයි. මැහුම් කපන්න ඕනි කියලා. දිය වෙන මැහුම් දැම්මොත් බෙල්ලේ ස්කා එක ගොඩක් පේනවා කියලා. මම හිතන්නේ දැන් ගොඩක් දුරට මගේ ස්කා එක අඩු වෙලා තියෙන්නේ.
ඒ ඩොක්ටර් දියවෙන මැහුම් දැම්මනම් ඒක ස්කායක ගොඩක් පේන හින්දා කපන මැහුම් තමා දාලා තියෙන කියලා මට ඩොක්ටර් කිව්වේ. කොහොම හරි සතියකින් ගිහිල්ලා අපි මැහුම් කැපුවා. ඒ මැහුම් කපන වෙලාවෙත් ඩොක්ටර් ඒ වෙලාවේ නිර්වින්දනය කරන්නේ නැහැ නේ මැහුම් කපද්දී. එතකොට අර මැහුම් ගලවද්දී පොඩි පේන් එකක් එන්න පුළුවන් කියලා ඒ වෙලාවෙත් ඩොක්ටර් මගෙන් විස්තර අහනවා මේ කොහෙද ගෙවල් කිය මාව කතාවට ගන්න වගේ. එතකොට පේන් එක නැති වෙනවා ඇත්තටම. ඊට කලින් මට බැරි වුණා කියන්න මගේ මෙතන ලේ යන්න එක්සස් බටයක් දාලා තිබුණා. ඒ බටේ සර්ජරි එකට පහුවෙන්ද තමයි ගැලෙව්වේ. කියන්නේ මේ එක්සස් යන කියන්නේ මේ අමතරව අපිට මෙතන සර්ජරි එකෙන් පස්සේ යන ලේ යන්න පොඩි බටයක් දාලා පොඩි බොටල් එකක් වගේ හයි කරලා තිබුණා ඒ ලේ එකතු වෙන්න. පස්සේ අපි ඩිස්චාර්ජ් කරන දවසේ ඒක ගලවනවා. ඒකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි ඩොක්ටර් කෙනෙක්, ඒ වගේම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක්. ඒ නර්ස් හරිම හොඳයි. එයා මට ගොඩක් උදව් කරා. ඉතින් එයාලා රිමූව් කරා. ඊට පස්සේ කොහොම හරි මේ මැහුම් කපන දවසේ ඩොක්ටර් කිව්වේ අපි රිපෝට් එක චෙක් කරලා ඊටු ප්‍රොසෙස් එක බලමු කියලා. ඊට පස්සේ කොහොම හරි සති දෙකක් හිටියා රිපෝට් එක එන්න. රිපෝට් එක ගත්තට පස්සේ මම රිපෝට් එක කියන්නම්. රිපෝට් එකකින් හරියටම අඳුනගෙන තිබුණා ලෙඩේ මොකක්ද කියලා. මට තිබුණේ පැපිලරි තයිරොයිඩ් කාසිනෝමා කියන එක. ඒ කියන්නේ ස්ටේජ් 1 කැන්සර් එකක් තමයි තිබුණේ. ඒකේ පැතොලොජි රිපෝට් එකෙන් එයාලට අඳුනගන්න පුළුවන් තියෙන කැන්සර් එකේ ස්ටේජ් එක මොකක්ද කියලා. ටියුමර් සයිස් එක කියන්නේ මගේ මේ තිබ්බ ටියුමර් එකේ සයිස් එක 4.5 සෙන්ටිමීටර්ස් තමයි තිබුණේ. ඒ කියන්නේ සෙන්ටිමීටර් 4.5ක විතර ගොයිට එකක් ටියුමර් එකක් තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ ලිම්ෆ් නෝඩ් 19ක් රිමූව් කරලා තිබ්බා. ඒ ලිම්ෆ් නෝඩ් 19න් එකක් කැන්සර් පොසිටිව් වෙලා තියෙනවා. ඒ කියන්නේ කැන්සර් එක ස්ප්‍රෙඩ් වෙලා තියෙනවා එක ලිම්ෆ් නෝඩ් එකකට. ඒ වගේම සර්ජිකල් මාජින් එක පොසිටිව් වෙලා තියෙනවා. ඒ කියන්නේ රිමූව් කරපු තයිරොයිඩ් ග්ලෑන්ඩ් එකේ මාජින් එකත් කැන්සර් එකට පොසිටිව්. ඒ කියන්නේ එතන මාජින් එකකින් එහාට කොටසක් ඉතුරු වෙලා තිබුණොත් එතනත් කැන්සර් එක තියෙනවා කියලා. ඒ කියන්නේ දැන් තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක රිමූව් කරාට 100% මගේ කැන්සර් එක 100% මගේ ශරීරයෙන් ඉවත් වෙලා නැහැ කියන එක තමයි රිපෝට් එකෙන් තීරණය කරේ. ඊට පස්සේ ડોක්ටර් මට කිව්වා ඔයාගේ මේ දැන් අපි ග්ලෑන්ඩ් එක ඉවත් කරලා 19 lymph nodes remove කරලා ඒ හැමදේම කරපු එක හොඳයි. මොකද එකක් හරි පොසිටිව් වෙලා තිබිලා තියෙනවනේ. ඉතින් මෙතනින් එහාට process එක දැන් ඩොක්ටර්ගේ අතේ නෙමෙයි තියෙන්නේ. ඔන්කොලොජිස්ට් කෙනෙක් ගාවට ඩොක්ටර්ට දාන්න වෙනවා කියලා ඩොක්ටර් සේනක කන්දේ ගෙදර කියන කන්සල්ටන්ට් ඩොක්ටර්ව තමයි රෙකමන්ඩ් කරේ ඊළඟට මට යන්න කියලා. කොහොම හරි දැන් මම හිතුවේ දැන් මෙතනින් මේක ඉවර වෙයි කියලා. ඒ වුණාට දැන් තවත් ඉවර නැහැ. ඒක ස්ප්‍රෙඩ් වෙන්නත් ඉඩකඩ තියෙනවා. ලිම්ෆ් නෝඩ් එකකටත් ගිහින් තියෙනවා. සර්ජිකල් මාජින් එක පොසිටිව් වෙලා තියෙනවා. ඒකින්ද දැන් මට තවත් ඩොක්ටර් කෙනෙක් කියන්නේ පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ සේනක කන්දේ ගෙදර ඩොක්ටර්ව හම්බෙන්න යන්න වෙනවා. දැන් ඊළඟට මම ඒ කියන්නේ අතුරුගම ඩොක්ටර්ගේ මේ ඩිස්කෂන් එකෙන් පස්සේ එවෙලම කන්දේ ගෙදර ඩොක්ටර් ඉන්න තැන බලලා එතනට ගියා. එතනටත් මම ලාස්ට් මිනිට් වල ගියේ මට මතකයි. කොහොම හරි ඩොක්ටර් කිව්වේ හොස්පිටල් එකටත් බෙහෙත් එනවා. ඒ කියන්නේ ගවර්න්මන්ට් කැන්ඩි හොස්පිටල් එකට මට ළඟ කැන්ඩි හොස්පිටල් එකේ සර්ජරි කරපු හින්දා මං කොළඹ වල හිටියේ නැහැ. මාතලේ තමා හිටියේ. මොකද මට මයි හස්බන්ඩ් විතරයි කොළඹ ඉන්නේ. මට උදව් කරන්න මගේ ෆැමිලි එකේ ඉන්නේ මාතලේ. ඉතින් මම මාතලේ තමයි ඒ දවස්වල හිටියේ සර්ජරි එක කරාට පස්සේ. ඉතින් ඒ දවස් ටිකේ මාතලේ ඉන්න වෙන හින්දා කැන්ඩි හොස්පිටල් එකෙන් තමා මම ඊළඟ මගේ ට්‍රීට්මන්ට් එකට යන්න තීරණය කරේ. ඊළඟ ට්‍රීට්මන්ට් එක තමා රේඩියෝ ඇක්ටිව් අයඩින් ට්‍රීට්මන්ට් එක. ඒක ටැබ්ලට් එකක්. I131 කියන ටැබ්ලට් එක තමා
මට ගන්න තියෙන්නේ. ඊට පස්සේ කන්දගෙදර ડોක්ටර් මට රෙකමන්ඩ් කරේ 200 ඩෝස් එකට යන්න කියලා. මොකද ඒ ඩෝස් එක කියන්නේ 200 කියන්නේ සාමාන්‍යයෙන් ලොකු ඩෝස් එකක්. ඒ ඩෝස් එකට යන්න හේතුව මගේ පැතොලොජි රිපෝට් එකේ යාලා හඳුනාගෙන තිබ්බා ගොයිටර් සයිස් එක කියන්නේ ටියුමර් සයිස් එක 4.5 වලට වගේ තියෙනවා. ඒ කියන්නේ ඒක සාමාන්‍යයෙන් සැලකිය යුතු ප්‍රමාණික ලොකුයි. ඒ වගේම සර්ජිකල් මාජින් එක පොසිටිව් වෙලා තියෙනවා, ලිම්ෆ් නෝඩ් එකකට ගිහින් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ලොකු ඩෝස් එකකට. ඒ කියන්නේ 150 or 200 වගේ යන්න ඕනි කියලා යාලා තීරණය කරලා තිබ්බා. ඉතින් ඊට පස්සේ මම හිතුවේ දැන් මේක ඒක ටැබ්ලට් එකක්. ඒ ටැබ්ලට් එක ගැන මම විස්තර කරනවා නම් ඒකෙන් වෙන්නේ අපේ ඇඟේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් අපේ අයඩීන් උරා ගන්නවා. අයඩීන් උරා ගන්න පුළුවන් ග්‍රන්ථියක් තමයි තයිරොයිඩ් ග්‍රන්ථිය කියන්නේ. ඒක ඒ තයිරොයිඩ් ග්‍රන්ථිය දැන් මගෙන් ඉවත් කරලා තියෙන්නේ. තයිරොයිඩ් ග්‍රන්ථියේ තව කොටස් මේ ඉතුරු වෙලා තියෙනවා නම් ඒ කොටස් සති 2ක් හෝ මාසයක් කාලයක් ඇතුළත ලෝ අයඩීන් ඩයට් එකක් අපි ෆලෝ කරනවා. ඒ කියන්නේ ලුණු කන්න බෑ. ඒ කියන්නේ ලුණු කිසිම දෙයක් කන්නේ නැතුව ඒ ඉතුරු වෙලා තියෙන සෛල කොටස් බඩගිනි කරනවා වගේ එකක්. ඒ කියන්නේ බඩගිනි කරලා අයඩීන් දෙන්නේ නැතුව තියලා එක පාටම අර රේඩියෝ ඇක්ටිව් අයඩීන් පිල් එක අපි ගන්නවා. ගත්තට පස්සේ තයිරොයිඩ් ඉතුරු වෙලා තියෙන සෛල ටික හිතන්නේ අයඩීන් එනවා. දැන් අයඩීන් අපි ගන්න ඕන මේකෙන් එන අයඩීන් ටික කියලා. එයාලා ටක් ගාලා ඒව ඇබ්සෝබ් කරගන්නවා. ඇබ්සෝබ් කරගන්නේ හැබැයි රේඩියෝ ඇක්ටිව් අයඩීන් ටික. ඒ රේඩියෝ ඇක්ටිව් අයඩීන් ටික ඇබ්සෝබ් කරගත්තට පස්සේ එයාලා ඒ රේඩියෝ ඇක්ටිව් එක හින්දා ඒ කියන්නේ මේක විකිරණශීලී අයඩීන් ප්‍රතිකාරය කියලා තමයි හඳුන්වන්නේ. ඒ විකිරණ හින්දා අර ඉතුරු වෙලා තියෙන සෛල කොටස් හැම එකක්ම මරනවා. ඒ process එක කරන්න තමා රේඩියෝ ඇක්ටිව් අයඩීන් ට්‍රීට්මන්ට් එක කරන්නේ. ට්‍රීට්මන්ට් එකක් කිව්වට ඇත්තටම මේක ගොඩක් සයිඩ් ඉෆෙක්ට්ස් අඩු එකක්. ඒ කියන්නේ කීමෝതെරපි වගේ නැත්නම් රේඩියෝ ඒ කියන්නේ කරන්ට් එක අල්ලනවා වගේ ලොකු process එකක් තියෙන side effects ගොඩාක් තියෙන එකක් නෙමෙයි. මේක ටැබ්ලට් එකක්. ඒ ටැබ්ලට් එක අරගත්තට පස්සේ අපි isolate වෙන්න ඕනේ. isolate වෙන්න ඕන හේතුව අපි ගන්නේ රේඩියෝ ඇක්ටිව් අයඩීන් එකක්. ඒ කියන්නේ විකිරණශීලී අයඩීන් එකක්. ඒ අයඩීන් එක හින්දා අපේ ඇගේ ඉතුරු වෙලා තියෙන තයිරොයිඩ් සෛල මැරෙනවා විතරක් නෙමෙයි, අපි බැරි වෙලාවත් අයිසොලේට් වෙන්නේ නැතුව ළඟින් කවුරු හරි ආශ්‍රය කරනවා නම් එයාලට ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. එයාලට අනාගතේ කැන්සර්ස් හැදෙන්න පුළුවන්. ඒක හින්දා අපි එයාලගෙන් විශේෂයෙන්ම පොඩි ළමයින්ගෙන් අයින් වෙලා ඉන්න ඕනේ. ඉතින් මේක කරද්දී සේනක කන්දගෙදර ડોක්ටර් මං කිව්වා වගේම 200 ඩෝස් එක තමා මට නිර්දේශ කරේ. ඉතින් ડોක්ටර් කිව්වා ඒකත් කැන්ඩි හොස්පිටල් එකෙන් බලන්න. හොස්පිටල් එකෙන් ඔයාට ළඟ ඩේට් එකක් හම්බුනේ නැත්නම් ලංකාවේ එකම තැනයි තියෙන්නේ රේඩියෝ ඇක්ටිව් අයඩීන් ට්‍රීට්මන්ට් එක කරන. ඒ තමයි සෙලින්කෝ කැන්සර් සෙන්ටර් එක. සෙලින්කෝ කැන්සර් සෙන්ටර් එක තියෙන්නේ කොළඹ වල. එහෙම වුණොත් අපිට ආයෙ කොළඹ ඇවිල්ලා ඉන්න වෙනවා. ඉතින් කොහොම හරි මම කැන්ඩි හොස්පිටල් එකේ බැලුවා. කැන්ඩි හොස්පිටල් එකේ එදත් එහෙමයි. මට එදා යන්න උනේ පිළිකා සායනයට කැන්සර් ක්ලිනික් එකට. කැන්සර් ක්ලිනික් එකේ මිනිස්සු සෑහෙන තොගයක් එතන ඉන්නවා. සමහර අය කීමෝതെරපි කරන්න ඇවිල්ලා ඉන්නවා. සමහර අය අලුතෙන් රෙජිස්ටර් වෙන්න ඇවිල්ලා ඉන්නවා. සමහර අය ડોක්ටර්ව පෙන්නන්න ඇවිල්ලා ඉන්නවා. සමහර අය මොනවාද ඒකට කියන්නේ කරන්ට් එක අල්ලන්න ඇවිල්ලා ඉන්නවා. ඒ වගේ මහා මිනිස්සු සෙනගක් එතන ඉන්නවා එක දවසක ඒ ක්ලිනික් එකේ. ඉතින් ඇත්තටම අපිට පැය ගාණක් එතන අපි 6ට විතර ගියේ. අපි 3 විතර වෙනකන් එතන හිටියා. ඊට පස්සේ තමයි අපිට ඒත් හරියට උත්තරයක් හම්බුනේ නැහැ. අපිට කිව්වේ මම මේක පෙබරවාරි මාසේ තමයි මම මේ ක්ලිනික් එකට ගියේ. මගේ ජනවරි 31st සර්ජරි එක කරේ. සති දෙකකට පස්සේ පැතොලොජි රිපෝට් එක ආවා. ඊට පස්සේ තමයි පෙබරවාරි මාසේ මම මේක පෙන්නුවේ ක්ලිනික් එකට ගිහිල්ලා. කොහොම හරි ඒ වෙනකොට අච්චර වෙලාවක් ඉඳලත් අපිට උත්තරේ හම්බුනේ දැනට ටැබ්ලට්ස් ගෙන්නනවා අඩුයි හොස්පිටල්ස් වලට. අපි රෙජිස්ටර් කරගන්න ආවහම කියන්නම් කියලා.
ඉතින් ඒ උත්තරේ ගන්නත් අපි 3 වෙනකන් හිටියා. මිනිස්සු පුදුම විදිහට එතනත් රස්තියාදු වෙන්නේ. ස්ටාෆ් එක ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ කොච්චර උදෙන් ගියත් වැඩක් නැහැ. වාට අඳුරන කෙනෙක් ඉන්නවා නම් විතරයි කලින් යන්න පුළුවන්. නැත්තම් අන්තිම වෙනකම්ම ඉන්න වෙනවා. අර ස්ටාෆුයි අඳුරන සෙට් එකයි ඔක්කොම අරන් ඉවර වෙනකම්. ඉතින් කැන්සර් එකක් තියෙන පේෂන්ට් කෙනෙක් කියන්නේ ඇත්තටම මානසිකව ගොඩාක් වැටිලා ඉන්න කෙනෙක්. එයාලා කොහොම හරි තමන්ගේ ලෙඩේ හොඳ කරගන්න උත්සාහ කරන කෙනෙක්. සමහර විට මූල්‍යමය අතින් සල්ලි අතින් ගොඩක් පෝසත්කමක් නැති කෙනෙක් වෙන්න පුළුවන් හොස්පිටල් එකට ඇවිල්ලා බොහොම අමාරුවෙන් ඒක කරගන්න උත්සාහ කරන රෝගීන් වෙන්න පුළුවන්. කිසිම දැනුමක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ අයට කාරුණිකව තමන්ගේ ලෙඩේ ගැන පැහැදිලි කරලා දීලා එයාගේ ඊළඟ ප්‍රොසෙස් එක ගැන පැහැදිලි කරලා දීලා එයාට ඉක්මන් දිනයක් දීලා පෝලිං කාර්යයට කළමනාකරණය කරලා කාරුණිකව සලකලා ඒව කිසි දෙයක් එතන වෙන්නේ නැහැ. හරිම අකාරුණිකයි. මං හිතනවා රජයේ රෝහල් වල ඉන්න ඔයාලා කවදා හරි නර්ස් කෙනෙක් නැත්නම් ඇටෙන්ඩන්ට් කෙනෙක් ડોක්ටර් කෙනෙක් වෙන්න ඉන්නවා නම් ඔයාලගේ දැනුමටත් අමතරව ඔයාලා ප්‍රගුණ කරගන්න ඕන දේ තමයි රෝගීන්ට කොහොමද සලකන්නේ එයාලට කොහොමද කරුණාවෙන් කතා කරන්න කියන දේ. ඉතින් ඒක නම් හරිම වර්ස් කැන්ඩි හොස්පිටල් එකේ මම කැන්සර් ක්ලිනික් එකට ගියාම දැකපු දේ තමයි. ඊට පස්සේ කොහොම හරි මාව රෙජිස්ටර් කරගත්තා. මට හරියට උත්තරයක් ලැබුණේ නැහැ. නමුත් මට උත්තරයක් දන්නේ නැතුව තවත් මගේගේ කැන්සර් එක තියෙනවා කියලා දැනගෙන මට දිගටම ඉන්න බැහැ නිකන් කිසිම ට්‍රීට්මන්ට් එකක් කරන්න නැතුව. ඉතින් මම ඉක්මනට සෙලින්කෝ කැන්සර් සෙන්ටර් එකට කතා කරා. ඊට පස්සේ එයාලා විසිට් කරන්න කිව්වා කැන්සර් සෙන්ටර් එකට. විසිට් කරාට පස්සේ ඩේට් එක දාගෙන ඒකත් මට ඩේට් එක හම්බුනේ මාසෙකින් වගේ. මං හිතන්නේ හොස්පිටල් එකේ ඩේට් ඇවිල්ලවත් නැහැ. පෙත්ත එනවද කියලා දන්නෙත් නැහැ. ඉතින් මට කොහොම හරි මාසයක් ප්‍රිපෙයාර් වෙන්න දුන්නා. ඒ කියන්නේ සති දෙකක් මම ලෝ අයඩින් ඩයට් එකක් ෆලෝ කරන්න ඕනේ. හැබැයි ලෝ අයඩින් ඩයට් එකක් ෆලෝ කරත් ඔයාට නන් අයඩින් සෝල්ට් තියෙනවා. ඒ කියන්නේ අයඩින් රහිත ලුණු ඒක ගන්න පුළුවන්. මම සෙලින්කෝ කැන්සර් සෙන්ටර් එකේ channel කරපු ડોක්ටර් තමයි ડોක්ටර් පූජිත වාසලාරච්චි. තමත් මම පෙන්නන්නේ ડોක්ටර්ට. ડોක්ටර්ත් එක්ක ගොඩාක් වෙලා අපිට කතා කරන්න පුළුවන්. කිසිම රෂ් එකක් නැහැ. හැම වෙලේම අපේ ඩවුට්ස් තියෙනවා නම් ඒව කියලා ඒවා අපිට ක්ලැරිෆයි කරගන්න පුළුවන් ડોක්ටර්ත් එක්ක. ඒ කියන්නේ එකපාරට මේ බෙහෙත ලියලා දීලා මේක බෙදාට කරන්න කියලා මේ යවන කෙනෙක් නෙමෙයි. අපිට තියෙන ප්‍රශ්න කතා කරන්න පුළුවන්. ඉතින් හොඳට කතා කරලා ඒ විස්තර ඔක්කොම දැනගෙන කොහොම හරි මම රේඩියෝ ඇක්ටිව් අයඩින් ට්‍රීට්මන්ට් එක කරන්න ඩේට් එක දාගත්තා. මට හම්බුණ ඩේට් එක තමයි ඒප්‍රිල් 5th. ඒප්‍රිල් 5th වලට ඩේට් එක දාගෙන කොහොම හරි මම ගෙදර එන්න පිටත් වුණා කොළඹින්. ඒ එනකොට මට ආරංචියක් ආවා අපේ අත්තම්ම නැති වෙලා කියලා. ඉතින් ඒ ඔක්කොම එක දිගට තමා උනේ. ඒ හැම සිටුේෂන් එකකටම මූණ දීලා තමා මේ දැන් කොහොම හරි මේක කරගෙන ගියේ. ඊට පස්සේ ඒප්‍රිල් 5th වෙනකන් ගොඩක් අමාරු කාලයක් තමයි මට තිබුණේ. මොකද මලගෙදර වැඩ සිද්ධ වුණා. ඊට පස්සේ ලෝ අයඩින් ඩයට් එකක් ෆලෝ කරන්න වුණා. ඇත්තටම ඔයාලා ලුණු නැතුව කාලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. ලුණු නැතුව කිසි දෙයක් කන්න බෑ. ඒක තමයි මේ ඇත්තම කතාව. මට සති දෙකයි ප්‍රිපෙයාර් වෙන්න කිව්වේ. මම හිතන්නේ මම මාසයක් විතර හිටියා. සති දෙකක් නන් අයඩින් සෝල්ට් එක දාලා කෑවා. ඒ කියන්නේ මට සෝල්ට් එක ගන්නත් කොළඹ විතරයි සෝල්ට් එක තිබුණේ යුනියන් කෙමිස්ට් එකේ. ඒ වගේම මට මගේ මාමා කෙනෙක් සහන් මාමා එයා උදව් කරා හොයාගන්න. ඒ වගේම අක්කා රේණුකා අක්කා මට සෝල්ට් එක ඒ දෙන්න තමයි හොයලා දුන්නේ. ඒකත් බොහොම අමාරුවෙන් හොයාගෙන ඊට පස්සේ කොහොම හරි මම සති දෙකක් නන් අයඩින් සෝල්ට් එක කෑවා. මට ඊට පස්සේ බය හිතුණා නන් අයඩින් සෝල්ට් වලත් ලුණු තියෙනවද දන්නේ නැහැ කියලා. ඊළඟ සති දෙක කොහොමවත් ලුණු දාන්න නැතුව කෑවේ. ඒ කනකොට ඇත්තටම මං කෑවෙත් නැති තරම් මට කන්න පුළුවන් කිසි දෙයක් තිබුණ නැහැ.
හොස්පිටල් එකේ නම් කියලා තිබුණා ක්‍රීම් ක්‍රැකර් එහෙම කෑවට කමක් නැහැ කියලා. උනාට ඒ වගේත් ලුණු ප්‍රතිශතයක් තිබුණා. මට ඕන උනේ කොහොම හරි මේ ට්‍රීට්මන්ට් එක 100% සාර්ථක කරගන්න. ඉතින් ඒක හින්දාම මම ලුණු කෑවේ නැහැ. ඒ සති දෙකත් නොකා හිටියා. ඊට පස්සේ ඒප්‍රිල් 5th මම ගියා. ගිහිල්ලා හොස්පිටල් එකට ඇඩ්මිට් වුණා. ඒ ඇඩ්මිට් වුණාට පස්සේ එතනත් බ්ලඩ් ප්‍රෙෂර් චෙක් කරා. ඒ වගේම ෂුගර් චෙක් කරා. ඒ කියන්නේ රැන්ඩම් ෂුගර් එකක් අර ඇඟිල්ල විදලා චෙක් කරන්නේ ඒක චෙක් කරා. ඊට පස්සේ අපිව ඇඩ්මිට් කරා. ඇඩ්මිට් කරාට පස්සේ අපිට කියලා තිබුණේ ඇඳුම් ඒ දවස් 3ක් ඇඩ්මිට් වෙලා ඉන්න ඕනේ. ඒ කියන්නේ අපේ ඇඟේ තියෙන රේඩියේෂන් එක මෙෂර් කරලා ඒක රික්වයර්ඩ් ලෙවල් එකට ආවට පස්සේ තමයි අපිව ඩිස්චාර්ජ් කරන්නේ. දවස් 3ක් අපි ඇඩ්මිට් වෙලා ඉන්න ඕනේ. ඉතින් ඒකේ පිල් එක يعني පෙහෙත් පෙත්ත ගැන මම කිව්වොත් ඒක එන්නේ නිකන් මොකක්ද ඒකට කියන්නේ බෝම්බයක් වගේ සාමාන්‍යයෙන්. ඒක බටන් එකක් ප්‍රෙස් කරපුවාම ටියුබ් එක උඩට එනවා. උඩ කියන්නේ ටෙස්ට් ටියුබ් එකක්. ටෙස්ට් ටියුබ් එක උඩට එනවා. ඒ ටියුබ් එකෙන් තමයි අපේ කටට ටැබ්ලට් එක දාගෙන වතුර බොන්න තියෙන්නේ. ඉතින් වෙන කිසිම කෙනෙක් අපේ ළඟට එන්නේ නැහැ. අපි තනියම රූම් එකක ඉන්නේ. ඉතින් මම ඒ රූම් එකත් ඔයාලට පෙන්නන්නම්. ඒකෙත් අර වගේම ෆැසිලිටිස් ඔක්කොම තිබුණා. ඉතින් ඒ වගේම අපිට කෑම බීම්වත් අපිට ළඟට ගේන්නේ නැහැ. අපේ කෑම ඔක්කොම තේ කෑම බිස්කට් ඔය වගේ හැමදේම අපිට ගෙනල්ලා බිල් කර කියන්නේ නර්ස් කෙනෙක් ඇවිල්ලා මොනවාද බෙල් එකක් ගහනවා. ඒ බෙල් එක ගහන වෙලාවට ගැහුවට පස්සේ අපි අපේ මීල් එක ගන්න එළියට නෙමෙයි නිකන් කොරිඩෝ එකක් වගේ ඒකට ගිහිල්ලා අරගෙන මීල්ස් ටික අරගෙන කාමරේට ඇවිල්ලා තමයි ඒව ගන්න ඕනේ. ඊට අමතරව එළියට අපිට මේ ලොබි ඒරියා එකක් වගේ එකක් තියෙනවා. ඒකේ අපිට කැරම් ගහන්න තියෙනවා. ඒ වගේ පොත් කියවන්න තැනක් තියෙනවා. ඒ වගේ ටිකක් එළියට වගේ යන්නත් තැනක් තියෙනවා. අපිට ඒ වගේම ෆිල්ටර්ස් තියෙනවා. වෝටර් ෆිල්ටර්ස් ඒ වගේම වතුර ගන්න පුළුවන් හොට් වෝටර් තියෙනවා. ඒ වගේ ෆැසිලිටිස් ටිකක් තමයි රූම් එකේ තිබුණේ. ඊළඟට කොහොම හරි අපි රූම් එකේ ඉන්න ඕනේ. ඊට පස්සේ වතුර එකක් ලෑස්ති කරලා තියාගන්න ඕනේ. පිල් එක ගෙනහවහම බොන්න. කියන්නේ ටැබ්ලට් එක එයා එක්කෙනෙක් අරන් එනවා. එයා බොන්න දෙන්න කලින් අපි වතුර එක ගෙනත් ලෑස්ති කරගෙන තියාගන්න ඕනේ. මොකද වැඩි වෙලා එයාට උනත් අපි ළඟ ඉන්න බෑ. ඊට පස්සේ කොහොම හරි ටැබ්ලට් එක අරන් ආවා. නිකන් මේ වගේ කේස් එකක් මේ සයිස් කේස් එකක් අරගෙන ඇවිල්ලා ඒක මට පෙන්නවා මිස් ඔයාගේ ඩෝස් එක මෙච්චරයි. ඒ කියන්නේ 200 මේ දිනේට තමයි මේක හදලා තියෙන්නේ. යා විශේෂයෙන් කියන්න ඕනේ ඒක අපි වෙනුවෙන්ම නිෂ්පාදනය කරලා ඒක කලින් ඕඩර් කරලා එදාට කලින් දවසේ රෑ තමයි ගෙන්නන්නේ. මොකද ඒක තියාගෙන ඉන්න ඒකේ තියෙන විකිරණ ශක්තිය අඩු වෙනවා. දවසින් දවස අඩු වෙලා තමයි නැති වෙලා යන්නේ. ඉතින් එහෙම තියාගෙන ඉන්න බෑ. ගොඩක් කල් මේ තියාගෙන ඉන්න බෑ. අපි පේමන්ට් එක කරපු දවසේ මෙයාලා ඕඩර් කරනවා. ඊට පස්සේ තමයි ඒ අපිට අවශ්‍ය අදාළ දිනයට ඒක ගෙන්නලා එදාම අපිට දෙන්නේ. ඉතින් කොහොම හරි ඒක මට පෙන්නවා මිස් මේ වගේ ඩෝස් එක මේ දවසේ හදලා තියෙන්නේ හරි නේද කියලා ඇහුවා. ඊට පස්සේ ඒ කේස් එක තියලා එයා බටන් එකක් ප්‍රෙස් කරලා ඒ ප්‍රෙස් කරනවත් එක්කම ටෙස්ට් ටියුබ් එක උඩට ආවා. ඊට පස්සේ මට ඒක කටට මෙහෙම දැම්මා. දැම්මට පස්සේ මට වතුර බොන්න කිව්වා. ඊට පස්සේ ඕකේ නේද ඔක්කොම හරි නේද කියලා ඇහුවට පස්සේ මං හරි කිව්වට පස්සේ තමයි එයා ගියේ. ඊතනින් එහාට එක ડોක්ටර් කෙනෙක් ආවා අපේ රූම් එකට ඇවිල්ලා තට්ටු කරනවා. තට්ටු කරාට පස්සේ අපි ඉස්සරහට කියන්නේ දොර අරිනවා විතරයි. එයා ඈත ඉඳන් අපිව මෙෂර් කරනවා අපේ රේඩියේෂන් ලෙවල් එක කොච්චරද තියෙන්න ඕනි කියලා. ඒ ලෙවල් එක මගේ ඇඩ්මිෂන් ඩේට් එක දවසේ තිබිලා තියෙනවා 417ක් වගේ 417ක් තිබිලා තියෙනවා. මේ වගේ ඩයග්නොස් කාඩ් එකක් අපිට හම්බ වෙන්නේ. ඊට පස්සේ කොහොම හරි අපිව මෙෂර් කරගෙන ගියාට පස්සේ කිසිම කෙනෙක් එන්නේ නැහැ. අපිට දවස් 3ක්
කියන්නේ තනියම තනි රූම් එක අපිට ඇඳුම් ගේන්න කියනවා. හැබැයි අපිට ගේන්න කියන්නේ ගොඩක් විසි කරන්න කියන්නේ අඳින්න ඇඳට පස්සේ අයින් කරන්න පුළුවන් ඇඳුම්. ඉතින් ඒ වගේ ඇඳුම් ටිකක් තමයි යනවා නම් අරන් යන්න ඕනේ. ඊට පස්සේ කොහොම හරි දවස් 3ේම අපිට කෑම වර්ග හම්බෙනවා. අපෙන් කෝල් කරලා අහනවා උදේට මොනවද ගේන්න ඕනේ, දවල්ට මොනවද, රැට මොනවද කියලා. ඉතින් අපි කැමති දේ අපිට කියන්නේ එයාලගේ මෙනු එකේ තියෙන අපි කැමති දේ අපිට ගෙන්න ගන්න පුළුවන්. ඒ විදිහට හැබැයි පිල් එක ගත්තට පස්සේ සමහර අයට වොමිට් වෙනවා. අපිට ඒක කියලා තිබ්බේ කියන්නේ වොමිට් වෙන එක ගැන ඕනවට වඩා හිතුවමත් වොමිට් වෙනවානේ. එහෙම කීයටවත් වොමිට් කරාගන්න එපා. වොමිට් වෙන්නෙත් නැහැ. හිතුවොත් වොමිට් වෙන්නේ. ඒකින්ද වොමිට් වුණොත් පිල් එක යන්න පුළුවන් එවෙලෙම. ඒකින්ද එහෙම කරගන්න එපා. එතකොට ඔයාලා මෙච්චර ගාණක් වියදම් කරපු එකේ තේරුමකුත් නැහැ කියලා. කොහොම හරි මම හිතන්නේ කාටවත් වොමිට් වෙන්නේ නැතුව ඇති. කොහොම හරි අපි දවස් 3ේම හොඳට කාලා බීලා ඇතුලේ හිටියා. ඒ උඩට මීල්ස් ගැන කතා කරනවා නම් මම සමහර දවස්වලට මම මීල්ස් උත් ඔයාලට මෙතන දාන්නම්. සමහර දවස්වලට බත් ඕඩර් කරා. බත් ඕඩර් කරපු දවසේ නම් කන්න මට එච්චර ආස නැති වුණා. මොකද මේ කියන්නේ අමුතු ස්මෙල් එකක් මට මුළු කාමරේම ආවා. මං හිතන්නේ රේඩියේෂන් පිල් එක අරගත්ත හින්දා අපිට අපේ ඇඟේ විකිරණ තියෙන හින්දා මට ඒ ස්මෙල් එක එන්නේ නැති. පස්සේ මට ඒ කන්න බැරි වුණා, අපිරිය වුණා. මට වමනේ ගියේ නැහැ. ඒ වුණාට මට කන්න අපහසු වුණා. මං ඊට පස්සේ බ්‍රෙඩ් ඕඩර් කරා. ඒව නම් ටිකක් කන්න පුළුවන්. ඊට පස්සේ මම සුප් ඕඩර් කරපු දවසක මට මතකයි ඒ කියන්නේ අපිට වෙන තැනකින් තමා වෙන හොටෙල් එකකින් තමා ඒ කෑම ඕඩර් කරලා සෙලින්කෝ කැන්සර් සෙන්ටර් එකට එන්නේ. ඉතින් එහෙම එන හින්දාද මන් දන්නේ සුප් එක සීතලම සීතලයි. මම හිතන්නේ පේෂන්ට් කෙනෙක්ට කියන්නේ ප්‍රයිවට් තැනක වුණත් කියන්නේ අපි පේ කරලා ඉන්නේ. ඒ වගේ තැනක ඒ වගේ දෙයක් වෙන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. ඉතින් කොහොම හරි ඒක නම් බොන්නම බෑ. සීතල සුප් එකක් කාටවත් බොන්න බෑ කියලා මම හිතනවා. ඉතින් මීල්ස් ගැන කතා කරොත් සමහර මීල්ස් අවුලක් නැහැ. සමහර ඒවා කන්න බෑ. ඊට පස්සේ අපිට නෙස්ට මෝල්ට් හම්බෙනවා. නෙස්ට මෝල්ට් එක්ක ක්‍රීම් ක්‍රැකර්ස් හම්බෙනවා. ඒ කියන්නේ අපිට කන්න හොඳ දේවල් විතරයි එතනින් දෙන්නේ. ඒ වගේම ඒවටත් ඒ දවස් 3ෙත් අපි ලුණු දාන්න නැතුව තමයි අපිට කෑම ආවේ. හැබැයි අපිට පොඩි පොඩි ඩප්පි එකට වගේ නන් අයඩින් සෝල්ට් තිබුණා. අපිට කැමති නම් ඒව දාගෙන අපිට කන්න පුළුවන්. ඉතින් ඒව දාගෙනත් ඉතින් අපි මන්ට නම් ටිකයි කන්න පුළුවන් උනේ. ඊට පස්සේ අපි කාලේ ඉවර වෙන ඒවා වුණත් අයිනේ කියන්නේ කොරිඩෝර් එකේ වෙනම බින්ස් තියෙනවා. ඒවට වෙනම අපි කන දේවල් ඉතුරු දේවල් දාන්න පුළුවන්. ඒ වගේම අපිම ප්ලේට්ස් කප්ස් වොෂ් කරලා ඒ අපිට කෑම තියලා යන තැනින් තියලා යන්න ඕනේ. ඊට පස්සේ යාලා ආයෙ ඇවිල්ලා ඒව අරගෙන තමා අපිට ආයෙ ඊළඟ සැරේ කෑම ගේන්නේ. ගෙනාවට පස්සේ බෙල් කරනවා. කියන්නේ ඒක අපි රූම්ස් 4ක් තිබුණා. ඒ 4 ගෑනු කට්ටිය 4 දෙනෙක් හිටියේ. මම වගේම හයි ඩෝස් ගන්න ගෑනු කට්ටිය 4 දෙනෙක් තමයි හිටියේ. ඉතින් අපි 4 දෙනාගේ මීල්ස් තමා තියලා යන්නේ. ඊට පස්සේ බෙල් එක රූම්ස් 4ටම ගහනවා. ඊට පස්සේ තමා ඒ ගහලා ගියාට පස්සේ තමා අපි ගිහිල්ලා මීල්ස් අරගෙන කන්නේ. දවස් 3ක් අපි එහෙම හිටියා. දවස් 3ක් හිටියට පස්සේ කොහොම හරි ඩිස්චාර්ජ් කරන දවසේ කියන්නේ අපිට හැමදාම නාන්න කියනවා. ඒ කියන්නේ දවස් 3 දවසට දෙපාරක් මම නෑවා. ඒ කියන්නේ පුළුවන් තරම් අපේ ඇඟෙන් රේඩියේෂන් එක යවන්න කියලා තමයි කියන්නේ. කියන්නේ නිතරම වතුර බොන්න ඕනේ. අපිට ඇඹුල් ಜಾති ගේන්න කියනවා ගොඩක් ඇතුලේ ඉද්දි කන්න. කියන්නේ දොඩම් ඔය එක ගමීස් වර්ග ඇඹුල් සියඹල ටොෆී ඒ වගේ ටොෆීස් වර්ග ඒ වගේ කටේ හැම වෙලේම කන්න පුළුවන් දෙයක් නිතරම කන්න කියලා කියන්නේ අර ඒකට හේතුව මම කියන්නම්. හේතුව තමයි
දැන් මේ විකිරණශීලී අයඩීන් අපේ තයිරොයිඩ් ග්‍රන්ථියට අමතරව උරා ගන්න තැනක් තමා කේට ග්‍රන්ථි සැලිවරි ග්ලෑන්ඩ්ස් කියන එක. ඒවයින් උරා ගත්තාම බැරි වෙලා හරි අපි දැන් නිතරම ඇඹුල් ජාති කකා මේ කේට ග්‍රන්ථි උත්තේජනය නොකර හිටියොත් ඒවා අනිවාර්යයෙන්ම ඩැමේජ් වෙලා අපිට කෙල නිෂ්පාදනය අඩාල වෙන්න පුළුවන් කියන එක අපිට දැනුවත් කරලා තිබ්බා. ඒක හින්දාම අපි මම නම් දොඩම් වර්ග, සියඹලා ටොෆී එක හැම වෙලෙම කන්න පුළුවන් ಜಾති ගොඩක් ඇඹුල් පළතුරු එහෙම අරන් ගියා. ඊට පස්සේ ඒව කකා තමයි දිගටම හිටියේ. දිගටම වතුර බොන්න ඕනේ. දිගටම වොෂ්රූම් යන්න ඕනේ. කියන්නේ යූරින් පාස් කරන්න ඕනේ. යූරින් පාස් කරලා අපේ ඒ වගේම නාලා ඇඟේ දාඩිය පිට වෙනවා හැම වෙලේම. ඒ දාඩිය අපි ඇඳන් ඉන්න ඇඳුම් වලට උරා ගන්නවා. ඉතින් ඒවා හින්දා මේ හැම වෙලේම අපෙන් ඒ රේඩියේෂන් එක පිට වෙනවා. ඒක ඉක්මනින් පිට කළා යවන්න අපිට හැම වෙලේම වතුර බොන්න කියනවා, නාන්න කියනවා. ඉතින් ඒ විදිහටම මම හිටියා කියපු විදිහටම. ඉතින් කොහොම හරි එයාලා අපෙන් නිතරම කෝල් කර අහනවා. ඒ කියන්නේ අපි CCTV පද්ධතියකින් සිස්ටම් එකකින් අපිව මොනිටර් කරනවා. ඒ කියන්නේ අපිට ළඟට එන්න බෑනේ යාලට. යාලා හැම වෙලේම අපි දිහා බලාගෙන ඉන්නේ. ටීම් එකක් බලාගෙන ඉන්නේ අපි දිහා. අපි මොනවද කරන්නේ, මොනවද කන්නේ, දැන් නිදිද, වැඩි වෙලාවක් නිදා ගන්නවද, කියන්නේ ඒව ඔක්කොම බලනවා. ඒ කියන්නේ අපි රූම් එක ඇතුලේ CCTV තියෙනවා, වොෂ්රූම් එකේ නැහැ. ඒ වෙලාව කියන්නේ අපිට මොන හරි අපහසුතාවයක් තියෙනවද කියලා නිරීක්ෂණය කරනවා. ඊට පස්සේ එහෙම මොන හරි තියෙනවා නම් යාලා කෝල් කරලා කියනවා ඇයි මොනවද අපහසුතාවය කියලා අහනවා. කෑම කෑවද, බෙහෙත් බිව්වද. කියන්නේ බෙහෙත් අපිට බොන්න දුන්නේ මං හිතන්නේ ગેස්ට්‍රයිටිස් වලට බෙහෙත් දීලා තිබුණා. මොකද රේඩියේෂන් පිල් එකක් අපි අරන් තියෙන හින්දා ગેස්ට්‍රයිටිස් එන්න පුළුවන් සහ අපහසුතාව තියෙනවා. ඒ වගේම වොෂ්රූම් යන්නේ නැත්තම් අපිට ගන්න සිරප් එකක් දීලා තිබුණා. ඉතින් ඒ වගේ ඒවා නිතරම කෝල් කර යාලා අහනවා. ඒ ස්ටාෆ් එකත් ඇත්තටම හරිම හොඳයි. අපේ ප්‍රශ්න කියන්න පුළුවන්. ඒ වගේම කිසිම රෂ් එකක් නැහැ. අපි ඉක්මනට පේෂන්ට්ගේ විස්තරය අහලා එළවලා දාන මට්ටමක නැහැ. අපිත් එක්ක හොඳට කතා කරලා වෙලාව අරගෙන කතා කරනවා. ඉතින් අපිට නිතරම කෝල් කර අහනවා මේ කෑවද, වොෂ්රූම් ගියාද, මේ බෙහෙත් බිව්වද, ඒව ඔක්කොම අහනවා. ඉතින් අපි කන්න මොනවද ගේන්න ඕන, රැට දවල්ට මොනවද, උදේට මොනවද, ඒ හැම දෙයක්ම අහලා හැම වෙලේම අපිව මොනිටර් කරලා ඒ දවස් තුනත් ඒ විදිහට තමා ගෙවිලා ගියේ. ඊට පස්සේ මට ඒ දවස් තුනේ නම් තිබ්බ අපහසුතාවය තමා අමුතු ගඳක් වගේ, කියන්නේ බෑඩ් ස්මෙල් එකක්. මුළු කාමරේම මට අප්‍රසන්න ගතියක් තිබුණා. ඒ මට අර පිල් එක ගත්ත හින්දා පමණට ආවේ නැති වුණත් ඒ වගේ ගතියක් තිබුණා. ඉතින් මම ඒ වෙලාවට කොරිඩෝර් එකට යනවා, වතුර එකක් බොනවා, පොතක් කියවනවා. ඊට පස්සේ හරිය මට කියන්නේ වින්ඩෝ එක ළඟට ගියාම ඒ කියන්නේ වින්ඩෝ එක අරින්න බෑ. ඒ උනාට එතන මේ කොරිඩෝර් එකකින් එළියේ ඔක්කොම කොළඹ ඔක්කොම පේනවා. ඉතින් මම ඒව බලාගෙන ටිකක් වෙලා ඉන්නවා. ඉතින් ඒ විදිහට තමයි දවස් 3ම ගෙවුනේ. ඉතින් අපිට ඕන තරම් ටීවී බලන්න පුළුවන්, කතා බලන්න පුළුවන්, ෆිල්ම්ස් බලන්න පුළුවන්. ඉතින් AC ෆැසිලිටිස් තියෙනවා. හැම ෆැසිලිටි එකක්ම තියෙනවා. අර අයිසොලේට් වෙලා ඉන්න එක, තනියම ඉන්න එක තමයි ප්‍රශ්නේ. නමුත් වීඩියෝ කෝල්ස් වලින් ඔයාලා ගෙදරට කතා කරන්න වලට පුළුවන්. ඉතින් කොහොම හරි ওই දවස් 3 ඔය විදිහට තමයි ගෙවුනේ. ඊට පස්සේ තුන්වෙනි දවසේ කියන්නේ දෙවෙනි දවසේ හවස වගේ අපිට අපිව මෙෂර් කරන්න එනවා අපේ රේඩියේෂන් එක. ඒ කියන්නේ දැන් ඔයාට හෙට ගෙදර යන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා තියෙනවද කියලා චෙක් කරන්න ආයෙත් ડોක්ටර් එනවා. ඒ ඇවිල්ලත් අපේ යම්කිසි මට්ටමක ඩිස්ටන්ස් එකක් තියලා ඒ ඩිස්ටන්ස් එකේ ඉඳලා තමයි ડોක්ටර් අපිව මෙෂර් කරගෙන යන්නේ. මාව ඩිස්චාර්ජ් කරන දවසේ 49.5 වලට රේඩියේෂන් එක තිබිලා තියෙනවා. එතකොට ඩිස්චාර්ජ් කරන්න පුළුවන් මට්ටමක තමයි ඒ රේඩියේෂන් එක තිබිලා තියෙන්නේ. ඊට පස්සේ මාව ඩිස්චාර්ජ් කරා. ඩිස්චාර්ජ් කරලා අපිට ඩයග්නෝස් කාඩ් එකක් මේක දෙනවා. ඒ කියන්නේ මේ සෙලින්කෝ කැන්සර් සෙන්ටර් එකෙන් මෙන්න මේ වගේ කාඩ් එකක් දෙනවා. ඒ කාඩ් එකේ මේ පිටිපස්සේ අපිට කරන්න ඊළඟට කරන්න එන්න ඕන ටෙස්ට් ටික තියෙනවා. ඒ කියන්නේ මාස 3කින් අපි දැන් මං ඒප්‍රිල් 5th නම් රේඩියෝ ඇක්ටිව් අයඩින් ට්‍රීට්මන්ට් එක කරේ.
තව මාස 3කින් මැයි ජූනි ජූලි වෙද්දී ජුලයි 5th වගේ මම ගියා ආයෙත් මේ බ්ලඩ් ටෙස්ට් ටික කරගෙන. ඒ බ්ලඩ් ටෙස්ට් වලින් කරන්නේ කියන්නේ T4, TSH, serum thyroglobulin antibody කියන ටෙස්ට් 4 තමයි මට කරන් එන්න කිව්වේ. ඒවයින් serum thyroglobulin කියන එක තමයි. ඒක thyroglobulin කියන්නේ thyroid ග්‍රන්ථියෙන් නිපදවන ප්‍රෝටීන් එකක්. ඒ ප්‍රෝටීන් එක ඇඟේ පොඩ්ඩක් කියන්නේ ඇඟේ වැඩි ප්‍රමාණයක් තිබුණොත් එයාලා අයිඩෙන්ටිෆයි කරගන්නවා. ඒ කියන්නේ තවමත් තයිරොයිඩ් ග්‍රන්ථියේ සෛල දැන් තයිරොයිඩ් එක සම්පූර්ණයෙන් රිමූව් කරලානේ. ඒ වගේම රේඩියෝ ඇක්ටිව් අයඩින් ට්‍රීට්මන්ට් එක කරලා ඉතුරු සෛලත් මරලා තියෙන්නේ. ඉතින් ඒ තියෙද්දි තව මේ තයිරොග්ලොබියුලින් ප්‍රෝටීන් එක තියෙනවා කියන්නේ තයිරොයිඩ් සෛල තියෙනවා කියන එක තමයි එයාලා අඳුනගන්නේ. ඉතින් මගේ මම මාස 3කින් නැවත ડોක්ටර්ව හම්බ වෙන්න යද්දී තයිරොග්ලොබියුලින් ලෙවල් එක 0.2 වලට වඩා අඩු වෙලා තිබුණා. ඉතින් ඇන්ටිබොඩීස් උත් අඩු මට්ටමක තිබුණේ. ඉතින් ඒක හින්දා ડોක්ටර් තීරණය කරා දැන් බොහෝ දුරට මේක ඇගෙන් අයින් වෙලා තියෙන්නේ. අපි ඊළඟ මාස 6 ටෙස්ට් එකේ බලමු මොකද තත්ත්වේ කියලා තමයි කිව්වේ. ડોක්ටර් ඊට පස්සේ මගෙන් මොනවා හරි සයිඩ් ඉෆෙක්ට්ස් තියෙනවද, ඔයාට වෙන ප්‍රශ්න තියෙනවද ඒව ගැන කතා කරා. ඇත්තටම මේ දවස් මාස 3 වගේ වෙද්දි මට ප්‍රශ්න තිබුණේ නැහැ. ඉතින් මං අයිසොලේට් වෙලා හිටියා දවස් අපිට ගෙදර ගිහිල්ලා දැන් දවස් 3ක් කැන්සර් හොස්පිටල් එකේ ඉඳලා ඊට පස්සේ ගෙදර ගිහිල්ලා මං හිතන්නේ අපිට සති 2ක් අයිසොලේට් වෙන්න කියලා තියෙනවා. ඔයාලට පුංචි බබෙක් ඉන්නවා නම් ඒ බබා ගාවට මාසයකින් වගේ තමයි ඔයාලට යන්න වෙන්නේ. මොකද පොඩි ළමයි ආශ්‍රය කරන්න බෑ කොහොමවත්. පොඩි ළමයෙක් ඉන්නවා නම් මාසයකට පස්සේ තමයි ඒ ළමයින්ව ආශ්‍රය කරන්න පුළුවන්. ඉතින් වැඩිහිටියෝ ගාවට වුණත් සති 2ක් අපිට යන්න බෑ. ඉතින් මට අවුරුදු කාලෙම ඉන්න උනේ රූම් එකක් ඇතුලේ. මං හිටියේ මාතලේ. ඉතින් ඒ දවස්වල මගේ කෑම බීම ඒ වගේම මගේ අනිත් හැමදේම මට කරලා දුන්නේ මගේ ගෙදර කට්ටිය. ඉතින් එයාලව ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉතින් එයාලා තමයි මට ඒ කාලය ඇතුළත ලොකු සපෝට් එකක් දුන්නේ. ඉතින් ඊට පස්සේ මාස 3න් චෙක් කරාට පස්සේ ડોක්ටර් කිව්වේ දැන් ගොඩක් දුරට මේක නැති වෙලා තියෙන්නේ. අපි ඊළඟ චෙක්අප් එකෙන් බලමු කියලා. ඊට පස්සේ දැන් මම ඊළඟ චෙක්අප් එකටත් ගිය අවුරුද්දේ නොවැම්බර් වගේ ගියා. ඒ වෙනකොටත් 0.2 වලට වඩා අඩුයි කියලා තමයි රිසල්ට් එක ආවේ තයිරොග්ලොබියුලින් ලෙවල් එක. හෝමෝන් ලෙවල්ස් නම් තාම නෝමල් නැහැ. හේතුව මම තයිරොක්සින් ගන්නවා මිලිග්‍රෑම් 150. මං කියන්න අමුතුකුණා මට. දැන් ටෙස්ට් එක සර්ජරි එක කරලා ඉවරුණාට පස්සේ අනිවාර්යෙන්ම අපි තයිරොක්සින් ගන්න ඕනේ. තයිරොක්සින් අරගෙන කියන්නේ ડોක්ටර් රෙකමන්ඩ් කරන ඩෝස් එක තමයි අපි ගන්නෙ. හැබැයි අපි මොනවාද රේඩියෝ ඇක්ටිව් අයඩින් ට්‍රීට්මන්ට් එක ගන්න මාසෙකට කලින් අපි අනිවාර්යෙන්ම තයිරොක්සින් ටැබ්ලට් එක ගන්න එක නවත්තන්න ඕනේ. ලෝ අයඩින් ඩයට් එකයි තයිරොක්සින් ගන්න නැති එකයි දෙකම අපි කරන්න ඕනේ. ඉතින් එහෙම කරලා තමයි අපි රේඩියෝ ඇක්ටිව් අයඩින් ට්‍රීට්මන්ට් එකට යන්නේ. ඊට පස්සේ හැබැයි අපි රේඩියෝ ඇක්ටිව් අයඩින් ට්‍රීට්මන්ට් එක කරලා දවස් 3ක් අයිසොලේට් වෙලා ඉඳලා ඊට පස්සේ දවසේ ඉඳන් 4 වෙනි දවසේ ඉඳන් අපිට නැවතත් තයිරොක්සින් ටැබ්ලට් එක ගන්න කියලා නිර්දේශ කරනවා. ඉතින් තයිරොක්සින් ගන්නේ නැති කාලය ගැන කතා කරොත් මට ඇත්තටම අඩි 10ක්වත් පයින් ඇවිද ගන්න යන්න බෑ. ගොඩක් මහන්සි. ඒ කියන්නේ අමුතු මහන්සියක් ඇඟට දැනෙනවා. මම හිතන්නේ තයිරොක්සින් ටැබ්ලට් එක නැතුව අපිට ඉන්න බෑ කියන එක තමයි මම හිතන්නේ මට ඒ කාලේ තිබුණේ. ඊට පස්සේ මම තයිරොක්සින් ගන්න පටන් ගත්තට පස්සේ ඇත්තටම ඒක නැති වුණා. ඊට පස්සේ දැන් කොහොම හරි 6 වෙනි මාසෙත් මම ටෙස්ට් එක කරා. ඒකෙත් 0.2 වලට වඩා තයිරොග්ලොබියුලින් ලෙවල් එක අඩුයි.
ඉතින් ඩොක්ටර් මට කිව්වේ දැන් ඔයා කැන්සර් ෆ්‍රී කියලා. ඒ කියන්නේ නැවත මේ කැන්සර් එක ඒමේ සම්භාවිතාවය අඩුයි. එහෙම එන්න හැකියාවක් නැහැ කියලා තමයි ඩොක්ටර් කියන්නේ. ආවොත් එන්නේ තව අවුරුදු 50ක් 60ක් ගියාම. ඉතින් එතකොට එච්චර කල් ජීවිතයක් තියෙයිද කියලා මම දන්නේ නැහැ. කොහොම හරි දැනට මම කැන්සර් ෆ්‍රී කියලා තමයි ඩොක්ටර් කිව්වේ. ඉතින් ඔහොම තමයි මගේ කැන්සර් ජර්නි එක මේ දක්වා උනේ. නමුත් මම විශේෂයෙන් කියන්න ඕනේ රේඩියෝ ඇක්ටිව් අයඩීන් ට්‍රීට්මන්ට් එක කරන්න කලින් අපිට කියනවා ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කරන්න කියලා. ඒ කියන්නේ ඔයා මැරිඩ් කෙනෙක් නම් අනිවාර්යෙන් ප්‍රෙග්නන්සි ටෙස්ට් එකක් කරන්න ඕනේ. ඒ ටෙස්ට් එක කරලා ඔයා ප්‍රෙග්නන්ට් වෙලා නැහැ කියලා ප්‍රූව් කරලා ඒ කියන්නේ නෙගටිව් රිසල්ට් එකක් එන්න ඕනේ. එහෙම වුණාම තමයි රේඩියෝ ඇක්ටිව් අයඩීන් ට්‍රීට්මන්ට් එක කරන්න ඔයාට පුළුවන් වෙන්නේ. මොකද ප්‍රෙග්නන්ට් කෙනෙක්ට කීයටවත් ඒක කරන්නේ නැහැ. අපි රේඩියෝ ඇක්ටිව් අයඩීන් ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ පොඩි ළමෙක් ගාවටවත් ලං වෙන්න දෙන්නේ නැහැ. එහෙම කිය ප්‍රෙග්නන්ට් වෙන්න කොහොමවත් බෑ. ඒක ලොකු ඉෂුව එකක්. ඒ වගේම රේඩියෝ ඇක්ටිව් අයඩීන් ට්‍රීට්මන්ට් එක කරාට පස්සෙත් ඔයාට අවුරුද්දක් යනකම් ප්‍රෙග්නන්ට් වෙන්න බෑ. අවුරුද්දක් යනකම් ඔයාට බර්ත් කන්ට්‍රෝල් එකක් හරි මොන හරි දෙයක් පාවිච්චි කරලා හරි කොහොම හරි ප්‍රෙග්නන්සි එක කන්ට්‍රෝල් කරගන්න ඕනේ. මොකද බැරි වෙලා හරි මට ඩොක්ටර් කියපු දේ ප්‍රෙග්නන්ට් වුණොත් ඒකේ බලපෑම ළමයාට තියෙනවා. මොකද ඔයා විකිරණශීලී ටැබ්ලට් එකක් අරගෙන ඉන්නේ. ඒකේ විකිරණ ඔයාගේ පිටතට මාසයකින් පස්සේ යන්නේ නැති වුණත් ඔයාගේ ඇඟ ඇතුලේ ඒක ක්‍රියාත්මක වෙලා ගොඩක් ඉෂුස් වෙන්න පුළුවන් දරුවට එහෙම දරුවෙක් ඉපදුනොත් කියලා. ඉතින් ඒක හින්දා අවුරුද්දක් යනකම් අපිට ප්‍රෙග්නන්ට් වෙන්න බෑ. කොහොම හරි දැන් මට ආයෙ නැවත පෙන්වන්න තියෙන්නේ අවුරුද්දකින් ඒප්‍රිල් 5th වගේ වෙද්දී ඊට පස්සේ තමයි මගේ හෝමෝන බැලන්ස් එක කරලා ඊළඟට කියන්නේ මේ හෝමෝන් කියන්නේ වැඩි ඩෝස් එකක් දීලා මේ හෝමෝන් ලෙවල්ස් අන්බැලන්ස් කරලා ගොඩාක් මේ TSH T4 ඒවා අඩු කරලා තියාගෙන ඉන්නේ. ඒ කියන්නේ මේ කැන්සර් එකට හොඳ මට්ටම් වල තමයි දැනට පවත්වාගෙන යන්නේ. නමුත් ඉදිරියට ඒවා බැලන්ස් කරගන්න නම් පිල් එක අඩු කරන්න ඕනි කියන එක තමයි ඩොක්ටර්ගේ මතය උනේ. ඉතින් තව දෙයක් තමයි මම කියන්න ඕනේ සර්ජරි එක කරනකොට සර්ජරි එකේ ඒ ළඟම තමයි වොයිස් කන්ට්‍රෝල් එක. ඒ කියන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය ළඟම තමා තියෙන්නේ අපේ වෝකල් නර්ව් එක. මං හිතන විදිහට ඒක මට ඩොක්ටර් එක්ස්ප්ලেইন කරලා තිබ්බා කලින්. සහ ඩොක්ටර් ඔපරේෂන් එක කරනකොටත් අනික් කටියට දැනුවත් කරනවා වෝකල් නර්ව් එක මෙතන තියෙනවා. ඒකට ඩැමේජ් එකක් කරන්න එපා කියලා. ඒ වගේම පැරාතයිරොයිඩ් ග්ලෑන්ඩ් එකටත් ඩැමේජ් එකක් කරන්න වෙන්න හොඳ නැහැ ඔපරේෂන් එක වෙලාවේ. එහෙම වුණොත් ඔයාගේ කැල්සියම් ලෙවල් එක ඇඟේ අඩු වෙනවා සහ විවිධ ඉෆෙක්ට්ස් එන්න පුළුවන් සයිඩ් ඉෆෙක්ට්ස්. ඊට පස්සේ විවිධ වෙනත් ප්‍රශ්න වලට ඔයාලට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් ඇත්තටම මට ආවේ නැහැ. මොකද ඩොක්ටර් ඇතුල්ගම ඒ ඔපරේෂන් එක හරියටම කරලා තියෙනවා. මගේ වොයිස් එක කිසිම වෙනසක් වුණේ නැහැ. ඒ වගේම පැරාතයිරොයිඩ් ග්ලෑන්ඩ් එකට කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. කැල්සියම් ලෙවල්ස් උත් ගන්නටම තිබුණා. ඉතින් මම ඊට පස්සෙත් කැල්සියම් ලෙවල් එක චෙක් කරාට පස්සේ හරි ගන්නට තිබුණා. ඉතින් හැබැයි ඔපරේෂන් එකකින් පස්සේ අපිට නිර්දේශ කරනවා කොහොමත් කැල්සියම් ටැබ්ලට්ස් ගන්න කියලා. ඉතින් කැල්සියම් සහ විටමින් D ටැබ්ලට්ස් මං ගත්තේ. ඊට පස්සේ ටිකක් කලක් ගියාට පස්සේ ඒව නැවැත්තුවා මම. ඩොක්ටර් පූජිත වාසලාරච්චිගෙන්ම අහලා ඒව ටික නැවැත්තුවා. මොකද ඒ වෙනකොට කැල්සියම් මට්ටම් මගේ සාමාන්‍ය විදිහට තිබුණ නිසා. ඉතින් ඕක තමයි මගේ කැන්සර් ජර්නි එක. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. ඒ වගේම මම ගොඩාක් සර්ච් කරලා දැනගත්ත දේවල් ගොඩාක් තියෙනවා මේ මගේ මේ ලෙඩේට අදාළව. ඉතින් විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ මේකේ කැන්සර් එක මේ කරන්න මට කොච්චර බුදලක් යනවද කියන එක දැනගන්න කිසිම සෝස් එකක් තිබුණේ නැහැ. කවුරුත් ප්‍රයිස් ගැන කතා කරලා තිබුණේ නැහැ. ඒ කියන්නේ ඒක ලොකු අඩුපාඩුවක්. මොකද අපිට මේ කොච්චරක් යනවද කොහොමද මේවට වියදම් කරන්නේ ඒව ගැන අයිඩියා එකක් ගන්න තැනක් තිබුණේ නැහැ. ඉතින් මං ඔයාලට කියන්නම් මගේ
ගියපු ප්‍රයිස් මොනවද කියලා. මට තව දෙයක් අමතකුණා. ඊට පස්සේ දැන් මම රේඩියෝ ඇක්ටිව් අයඩීන් ට්‍රීට්මන්ට් එක කරාට පස්සේ මගේ හෝල් බොඩි ස්කෑන් එකක් කරා. ඒක කරේ ලංකාව හොස්පිටල් එකෙන්. ලංකා හොස්පිටල්ස් එකෙන් මම ඒප්‍රිල් 5th ටැබ්ලට් එක ගත්තනේ රේඩියෝ ඇක්ටිව් ට්‍රීට්මන්ට් එක. ඊට පස්සේ ලංකා හොස්පිටල් එකෙන් හෝල් බොඩි රේඩියෝ ඇක්ටිව් ස්කෑන් එකක් කරා. ඒ ස්කෑන් එක කරේ 16 වෙනිදා අප්‍රේල් 16. ඒකෙන් බලන්නේ අපේ ඇඟේ තව කොච්චර අපේ ඇඟේ කොච්චර තැන්වලින් මේක ඇබ්සෝබ් කරගන්නවද. ඒ කියන්නේ රේඩියෝ ඇක්ටිව් අයඩීන් එක කොහෙන්ද අපේ ඇබ්සෝබ් කරගන්නේ. ඒකෙන් අපිට බලන්න පුළුවන් අපේ වෙන කොහේ හරි ඇඟේ වෙන කොහේ හරි තැනකින් මේ රේඩියෝ ඇක්ටිව් අයඩීන් එක ඇබ්සෝබ් කරගන්නවද කියලා. ඒ ඇබ්සෝබ් කරනවා කියන්නේ අපේ ඇඟේ වෙන ඕගන්ස් වලට ඒක ස්ප්‍රෙඩ් වෙලා තියෙනවද කියලා අපිට හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මගේ නම් මේ ඉතුරු වෙලා තිබ්බ සර්ජිකල් මාජින් එකෙන් තමා රේඩියෝ ඇක්ටිව් අයඩීන් එක උරාගෙන තිබුණේ. ඊට අමතරව කේට ග්‍රන්ථි වල තිබුණා. ඒ හෝල් බොඩි ස්කෑන් එක කරන්න කලින් අපි ඩල්කොලැක්ස් කියන ටැබ්ලට් එක ගන්න ඕනේ. ඒක අරගෙන අපි මොනවද ලූස් මෝෂන් යන්න තමයි ඒක දෙන්නේ මුළු ඇඟම සුද්ධ කරන්න. එතකොට අපේ අනවශ්‍ය තැන් වලින් මේ විකින්න පෙන්වන්න කියන්නේ අපි කොහොමත් මූත්‍රාවල ඒ වගේම අපේ මල පහවල ඒ විකිරණ තියෙන්න පුළුවන්. ඒක අයින් කරන එක තමයි ඩල්කොලැක්ස් ටැබ්ලට් එකකින් කරන්නේ. ඒ වගේම අපිට වොෂ්රූම් ගිහිල්ලා ඔක්කොම කරලා තමා මේ හෝල් බොඩි ස්කෑන් එකට ගන්නේ. ඒ ගත්තහම මගේ නම් නෙක් එකේ කියන්නේ මගේ ඉතුරු වෙලා තිබ්බ තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව සහ කේට ග්‍රන්ථි වල විතරයි ඒක පෙන්නුවේ. ඉතින් ඔයාලට මේ පේනවා ඇති මේක තමයි හෝල් බොඩි ස්කෑන් එක. මේක ස්කෑන් එකේ රිසල්ට් එක මේ තියෙන්නේ. ඒකේ තිබුණා කිසිම තැනකට මේක වෙනත් ඕගන් එකකට ස්ප්‍රෙඩ් වෙලා නැහැ කියලා. ඒ කියන්නේ එතනට විතරයි තයිරොයිඩ් ග්‍රන්ථිය විතරයි කියලා. ඉතින් ඒකෙමුත් ડોක්ටර් තීරණය කරා නැවත මේ කැන්සර් එක මේ රේඩියෝ ඇක්ටිව් අයඩීන් ට්‍රීට්මන්ට් එකෙන් පස්සේ එන එකක් නැහැ කියලා. ඉතින් ඕක තමා මේ කැන්සර් ජර්නි එක. මම දැන් මුදල් ගැන කතා කරන්න ගියේ. මට සුවසේ වෙන හොස්පිටල් එකකින් සර්ජරි එක කරන්න. ඒ කියන්නේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක රිමූව් කරන සර්ජරි එක කරන්න 3,50,000ක් වගේ ගියා. ඒ කියන්නේ ඒ සර්ජරි එකට විතරක් ස්කෑන් කියන්නේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් වලට ඒ වගේම FNAC ටෙස්ට් එකට ડોක්ටර් චැනලින් වලට ඒවට මං හිතන්නේ අමතර 50,000ක වගේ මුදලක් කියන්නේ හෝමෝන් චෙක්අප්ස් වලට බ්ලඩ් චෙක්අප්ස් වලට ඒ වගේ චෙක්අප්ස් වලට අමතර 50,000ක වගේ මුදලක් යන්නේ නැති. මට ඒ වගේ එකින් එක ඔක්කොම මතක නැහැ. නමුත් සර්ජරි එකට 3,50,000ක් ගියා. 50,000ක් වගේ මුදලක් අමතර වියදම් අනිත් ඒවට ගියා. එතකොට 4,00,000ක වගේ මුදලක් ඔයාලගේ අතේ තියාගෙන මේ වගේ සර්ජරි එකට යනවා නම් පටන් ගන්න. දැන් නම් මම මේ කියන්නේ 2025 ජනවාරි මාසයේ තිබ්බ රේට්ස් ඒ වලට අනුව මට 4,00,000ක් වගේ ගියා තයිරොයිඩ් ග්‍රන්ථිය රිමූව් කරන්න සහ අනිකුත් පරීක්ෂණ වලට. ඊට පස්සේ අනිත් මගේ රේඩියෝ ඇක්ටිව් අයඩීන් ට්‍රීට්මන්ට් එක කරන්න මට සෙලින්කෝ කැන්සර් සෙන්ටර් එකට ගියා 3,80,000ක්. ඒ 2025 අප්‍රේල් මාසේ. දැන් වෙනස් වෙලාද කියන්න මම දන්නේ නැහැ. මං කියන්නේ මං කරපු කාලයේ තිබ්බ ගණන් ටික. මොකද මම මේවා හොයද්දි මට කිසිම තැනක මේ වගේ විස්තර දැනගන්න තිබුණේ නැහැ. ඉතින් මං ඒවා කියන්න තීරණය කරා මේ වීඩියෝ එක ඇතුලේ. මොකද බලන කෙනෙක්ට වැදගත් වෙන හින්දා. ඉතින් 3,80,000ක මුදලක් රේඩියෝ ඇක්ටිව් අයඩීන් ට්‍රීට්මන්ට් එක කරන්න ගියා. ඒ වගේම තවත් 17,500ක මුදලක් ගියා මට හෝල් බොඩි ස්කෑන් එක කරන්න. හෝල් බොඩි රේඩියෝ ඇක්ටිව් ස්කෑන් එක කරන්න. ඉතින් ඒකට 17,500ක මුදලක් ලංකා හොස්පිටල් එකට ගියා. ඉතින් ඔය වගේ මුදල් ප්‍රමාණයක් තමා ගියේ. මට ඒක ඉන් ඩීටේල් කියන්න බෑ. මේකට මෙහෙම ගාන ડોක්ටර් චැනලින් වලට බ්ලඩ් චෙක්අප්ස් වලට ඊට පස්සේ එක ඔය පොඩි ඒවට ගියපු මුදල් මට ඉන් ඩීටේල් කියන්න බෑ. කවුරු හරි කෙනෙක් අහනවා නම් මට ඒව හොයලා කියන්න පුළුවන්. ඉතින් ඔය වගේ තමා මුදල් ප්‍රමාණයන් මට ගියේ.
ඊට අමතරව මට කියන්න තියෙනවා අපිට ඊට පස්සේ මාස 3න් චෙක් කරන්න තියෙනවා නැවත බ්ලඩ් චෙකප්ස් කිහිපයක්. ඊට පස්සේ මාස 6න් ඊට පස්සේ අවුරුද්දකින් වගේ චෙක් කරන්න තියෙනවා. ඒ කියන්නේ රේඩියෝඇක්ටිව් අයඩින් ට්‍රීට්මන්ට් එක අරන් මාස 3න් 6න් අවුරුද්දෙන් ඒ වගේ චෙක් කරන්න තියෙනවා. ඒ බ්ලඩ් චෙකප්ස් වලටත් සාමාන්‍යයෙන් ලොකු මුදලක් යනවා. ඒ කියන්නේ සීරම් තයිරොග්ලොබියුලින් එකක් සාමාන්‍යයෙන් 12000ක් වගේ යනවා. ඊට පස්සේ අනිත් චෙකප්ස් වලත් ඒවත් එක්ක බලද්දි සාමාන්‍යයෙන් 25000ක් 30000ක් වගේ මුදලක් මාස 3න් වගේ චෙක් කරන්නත් යනවා. අනිත් මුදල් දේවල් ගැන කතා කරොත් මම ගත්ත නන් අයිඩින් සෝල්ට් එක නම් එච්චර ගණන් නැහැ. මම හිතන්නේ සුළු මුදලක් යන්නේ. ඒක ඔයාලට ලේසියෙන්ම ගන්න පුළුවන්. නමුත් ස්ටොක් ඉවර වෙනවා ඉක්මනින්ම. මං හිතන්නේ යුනියන් කෙමිස්ට් එකේ විතරයි තිබුණේ මං ගන්න කාලේ. ඒක රුපියල් 170ක් වගේ පොඩි මුදලක් වුණත් හොයාගන්න අමාරුයි. ඉතින් තව දේවල් මම මේ වීඩියෝ එකේ මං ගොඩක් දේවල් කිව්වා කියලා හිතනවා. නමුත් මට මගේ ඇරිච්ච දේවලුත් ගොඩක් ඇති. ඉතින් ඔයාලත් විශේෂයෙන්ම ගෑනු ළමෙක් නම් ඔයාලා මේ කැන්සර් එක හැදෙන්නේ ගොඩක්ම කියන්නේ 3 දෙනෙක් කියන්නේ 4 දෙනෙක් ගත්තොත් 3 දෙනෙක්ම ගෑනු කට්ටියට තමයි හැදෙන්නේ. ඉතින් ඒ කියන්නේ තයිරොයිඩ් කැන්සර්ස් වර්ග 4ක් තියෙනවා. පළවෙනි එක තමයි පැපිලරි තයිරොයිඩ් කාසිනෝමා, දෙවෙනි එක ෆොලිකියුලර්, තුන්වෙනි එක මෙඩියුලරි, හතරවෙනි එක ඇනප්ලාස්ටික්. ඉතින් මේ වගේම පළවෙනි දෙක තමයි මේ තරුණ අයට හැදෙන්නේ. කියන්නේ අවුරුදු 20ත් 40ත් වගේ අතර කට්ටියට හැදෙන්නේ. පැපිලරි තයිරොයිඩ් කාසිනෝමා හරි ෆොලිකියුලර් තයිරොයිඩ් කාසිනෝමා හරි කියන දෙක. ඉතින් මේ දෙකෙන් 80%ක්ම වගේ මගේ කැන්සර් එක කියන්නේ පැපිලරි තයිරොයිඩ් කාසිනෝමා කියන එක තමයි වෙන්නේ. ඉතින් ඔයාලත් මම ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. ඔයාලා ඇඟේ වෙන එක වෙනස්කම් ගැන සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම බෙල්ලේ ඔයාලා මේ අල්ලලා බලන්න මෙහි මොන හරි නොඩියුල්ස් තියෙනවද? ඒ කියන්නේ මොන හරි ලිම්ෆ් නෝඩ් එකක් ඉදිමිලා තියෙනවා වගේ ඔයාලට දැනෙනවද කියලා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම උගුර කන නාසය සම්බන්ධ ડોක්ටර් කෙනෙක්, ඒ කියන්නේ මගේ නම් නුවර කෙනෙක් නම් හොඳම කෙනා මම රෙකමන්ඩ් කරන්නේ ડોක්ටර් ඇතුල්ගම. ડોක්ටර් ඇතුල්ගම ඒ වගේ කෙනෙක්ට පෙන්නලා චෙකප් එකක් කරගන්න. එතකොට ඔයාලට 100%ක්ම ඔයාලගේ තියෙන ලෙඩේ මොකක්ද කියලා හඳුනා ගන්න පුළුවන්. ඉක්මන් ප්‍රතිකාර වලට යන්න පුළුවන්. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම ගෑනු ළමෙක් නම් නිතරම සැලකිලිමත් වෙන්න මේ හෝමෝන සම්බන්ධ ප්‍රශ්නවලදී. ඒ වගේම අන්තික මේ වගේ කැන්සර් එකක් එන්නේ ගොඩක් වෙලාවට කෑමෙන් නෙමෙයි, ගොඩක් හෝමෝන් ඉම්බැලන්ස් වලින්, ඒ වගේම විකිරණ වලින්, පුංචි කාලේ විකිරණ වලට නිරාවරණය වීම වලින් වෙන්න පුළුවන්. ඉතින් මම මේ ડોක්ටර්ගෙන් මේ දේ අහුවාම ડોක්ටර් කිව්වේ ડોක්ටර් පූජිත වාසලාරච්චි කිව්වේ අපිට විකිරණ වලින් අයින් වෙලා ඉවත් වෙලා විකිරණ වදින්නේ නැතුවම 100% ජීවත් වෙන්න අමාරුයි කියලා. මොකද හිරු එළියෙන් වුණත් අපිට ලැබෙන්නේ විකිරණ. ඉතින් ඔයා පොඩි දරුවෙක්ගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් අනිවාර්යෙන් ඒ ළමයාව විකිරණ වලට වදින්න නැති වෙන්න. ගොඩක්ම හොස්පිටල් වලට එක්කන් යනවා නම් අඩුවෙන් එක්කන් යන්න සහ ඒ වගේ විකිරණශීලී ප්‍රතිකාර ලැබු කට්ටිය ළඟට එක්කන් යන්න ඒක අඩු කරන්න. ඒ වගේම හිරු එළියට විශේෂයෙන් ගොඩාක් වෙලා නිරාවරණය වෙන්න ඉඩ දෙන්න එපා. ඉතින් ඒ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් මම කිව්වා වගේ මේ මගේ වීඩියෝ එක බලන මගේ යාළුවෝ නෑදෑයෝ එහෙම නැත්නම් ඕනම කෙනෙක් ගෑනු ළමෙක් නම් ඒ වගේම පිරිමි ළමයින්ට එනවා අඩුයි. ඒ වුණාට පිරිමි ළමයින්ටත් එනවා. ඉතින් ගොඩක් සැලකිලිමත් වෙන්න. බෙල්ලේ මොන හරි ලම්ප් එකක් නොඩියුල් එකක් ඔයාලට මේ ලිම්ෆ් නෝඩ් එකක් ඉදිමිලා වගේ දැනෙනවා නම් චෙකප් එකක් කරගන්න. මුලින්ම ඕනම ලෙඩක් මුලින් අඳුනා ගත්තාම ඉතා ඉක්මනින් ඔයාලට සුව කරගන්න පුළුවන්. ඉතින් මම කියන්න බලාපොරොත්තු වුණේ මගේ වීඩියෝ එකෙන් ගොඩක් දෙනෙක් හිතුවේ නැති දෙයක් වෙන්න ඇති. මේ මොකද මම ගොඩක් ඇවිදලා සතුටින් ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඔයාලා ගොඩක් වෙලාවට මගේ වීඩියෝස් දකිනවා ඇත්තේ එහෙම ඒවා. නමුත් මගේ ලෙඩේ මං ගත කරන කාලේ වුණත් මං කිසි කෙනෙක්ට මේ ගැන
ප්‍රසිද්ධ කරලා මට මේ වගේ ලෙඩක් තියෙනවා මට මේ මෙහෙමයි කියලා කියන කිසි කෙනෙක්ට මේව වුණේ නැහැ. ඉතින් මොකද මම මේ වීඩියෝ එක උනත් ෂෙයා කරගන්නේ තව කෙනෙක්ට උදව්වක් වෙයි කියන බලාපොරොත්තුවෙන්. මොකද මට මේ ලෙඩේ හැදෙද්දි මම පුළුවන් තරම් හෙව්වා, විස්තර හෙව්වා, වීඩියෝස් බැලුවා. හැමදේම සර්ච් කරා. ඉතින් ඒ වෙලාවේදී මට උපකාර වුණ වීඩියෝස් වගේම මේ වීඩියෝ එකෙමුත් ඔයාලා කාට හරි උදව්වක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම කියනවා මගේ Facebook එකෙන් හරි මාව කන්ටැක්ට් කරගන්න පුළුවන් විදිහකින් ඔයාලට මේ වගේ ලෙඩක් තියෙනවා නම් මේ මගෙන් දැනගන්න දෙයක් තියෙනවා නම් මෙසේජ් එකක් දාලා අහන්න. මම ඕනම වෙලාවක ඕනම කෙනෙක්ට ඒ පිළිබඳව ඕනම උදව්වක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි money is not everything but money is close to everything. ඉතින් ඕනම ලෙඩක් සනීප කරගන්න සල්ලි ඕන. ඉතින් මම දැනගත්ත ඒක ලොකු පාඩමක් තමයි සල්ලි තිබුණ නැත්තම් අදටත් මම සමහර විට ඒ ලෙඩේ ඇතුලේ විදවන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් සල්ලි අතේ තිබුණ හින්දා තමයි ඒ දේ කරගන්න පුළුවන් වුණේ. ඉතින් ඒ වගේම ඒ වගේ රෝගියෙක් ඉන්නවා නම් ඒ රෝගියාට අනිවාර්යෙන් උදව් කරන්න. වචනකින්වත් එයාලට මේ පීඩනයක් දෙන්න එපා. ඒ වගේම මම හොස්පිටල් ස්ටාෆ් වලින් ඉල්ලන්නේ පුළුවන් තරම් රෝගීන්ට කාරුණික වෙන්න කියලා. ඒ වගේම මම තව කියන්න ඕන විශේෂම දෙයක් තමයි මම දැන් රේඩියෝ ඇක්ටිව් අයඩීන් ට්‍රීට්මන්ට් එක කරලා ඉවර වෙලා මම ඇඳපු ඇඳුම් ඒ කියන්නේ ඒ දවස් ටිකේ අඳින ඇඳුම් ආයේ කවදාවත් ප්‍රයෝජනෙට ගත්තේ නැහැ. ඩොක්ටර්ස්ලා නම් කියන්නේ ඒ ඇඳුම් මාස 3ක් විතර වෙනම තියලා පස්සේ ආයේ හොදලා අවුවේ වේලලා පාවිච්චි කරන්න පුළුවන් කියලා. නමුත් මම ඒවා එකක්වත් පාවිච්චි කරේ නැහැ. ඒ හේතුව ඒ හැම ඇඳුමකම අපේ දාඩිය උරාගෙන රේඩියෝ ඇක්ටිව් අයඩීන් කියන්නේ විකිරණශීලී අයඩීන් ඒ වගේ තියෙන්න පුළුවන්. ඒකින්ද විකිරණ නැවත යන්න පුළුවන්. කියන්නේ විවිධ ලෙඩ රෝග වලට හේතුවක් වෙන්න පුළුවන්. ඉතින් මම නම් ඒවා ගෙදර ගෙනාවේ නැහැ. ඊට පස්සේ ඒක එළියේ තියලා ඊට පස්සේ අයින් කරලා දැම්මා. ඉතින් ඒ විදිහට තමයි රේඩියෝ ඇක්ටිව් අයඩීන් එකේ process එක යන්නේ. ඉතින් මේ කැන්සර් ජර්නි එකේදී මට උදව් කරපු ගොඩක් දෙනෙක් හිටියා. විශේෂයෙන්ම මගේ හස්බන්ඩ්, අම්මා, නංගි, අප්පච්චි ඇතුළු හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් එයාලා මට වචනකින් හරි උදව් කරා. ඒ වගේම මගේ මාමා, වජිර මාමා එයාලත් මට ගොඩක් උදව් කරා. ඉතින් එයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මම දැන් නිරෝගීව ඉන්නවා නම් ඒ ඉන්නේ ඔයාලා හින්දා. ඒ වගේම මගේ මේ ලම්ප් එක ඉස්සෙල්ලම දැකලා අඳුනාගත්තේ අපේ ගෙදර ළඟ ඉන්න නැන්ද කෙනෙක්. ඉතින් එයා විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එයා අඳුනගෙන මට කිව්වා එයාගේ විස්තර. ඒ කියන්නේ එයාත් ඒ වගේ කතාවකට මුහුණ දීලා තියෙනවා කියලා. ඉතින් ඒ වෙලාවේදී මම ඒක හිතුවේ නැති වුණත් පස්සේ මම බෙහෙත් ගන්න කියන්නේ මම ට්‍රීට්මන්ට් කරන්න යොමු වෙද්දී මම ඇත්තටම ඒක හිතලා එයාට පින් දුන්නා ගොඩක්. ඉතින් මම නිරෝගීව ඉන්නවා නම් ඒ හැම කෙනෙක්ටම ඒ පින අයිති වෙන්න ඕනේ. මට උදව් කරපු හැමෝටමත් ගොඩක් ස්තුතියි, ගොඩක් පින් කියලා මේ වෙලාවේ මම මතක් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මගේ කැන්සර් ජර්නි එකේ කතාව මං කිව්වේ ඔයාලට. ඉතින් මං හිතනවා වෙන මොන වීඩියෝ එක වුණත් නැති වුණත් මේ වීඩියෝ එකෙන් නම් ඔයාලට ගොඩක් දෙයක් දැනගන්න, ඒ වගේම මේ වගේ දෙයක් තියෙනවා කියලා අඳුනගන්න. මම මේ ලෙඩේ හැදෙද්දි මෙහෙම දේවල් තියෙනවා කියලා දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඒ වගේ දෙයක් දැනගෙන තමන්ගේ කාට හරි ඒ වගේ දෙයක් වුණොත් ඒකට ඉතුරු ට්‍රීට්මන්ට්ස් කරන්නේ කොහොමද කියලා දැනගන්න ඔයාලට පුළුවන් වෙන්න ඇති. ඉතින් මේ ගැන විස්තර හොයන කෙනෙක්ට නම් අනිවාර්යයෙන්ම මේකෙන් ලොකු දෙයක් ඔයාලට ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ වගේම ඉදිරියේදී ඒ වගේ රෝගීන්ට උදව් කිරීමේ අදහසකුත් මගේ තියෙනවා මට පුළුවන් විදිහට. ඉතින් ඔයාලා මොනවාම හරි දෙයක් මගෙන් දැනගන්න තියෙනවා නම් ඒ වගේ රෝගියෙක් නම් ඔයා මේ වගේ මට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා මේකට මේ ඔයා මොනවද කරේ මගේ එක්ස්පීරියන්ස් එක දැනගන්න ඕන නම් සහ මං දැනගත්ත දේවල් වලින් උදව්වක් ගන්න ඕන නම් මට මෙසේජ් එකක් කමෙන්ට් එකක් දාන්න මං අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඉතින් ඒ විදිහට තමයි මේ වීඩියෝ එක ඉවර වෙන්නේ. මේ වීඩියෝ එක බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.